බෝපගේ ලයනල් බෝපගේ ලයියා එහෙමත් නැත්නම් මහනඩුවේ දෙවන සැකකාරයා පස්සේ පක්ෂයේ හිටපු ප්‍රධාන ලේකම් ඔබ පක්ෂයෙන් නිල වශයෙන් ඈත් වුණාට අපේ සම්බන්ධය අවුරුදු 50ක් දිගටම ගියා. ඒ සහෝදරත්වය ඒ විදිහටම දරාගෙන තමයි මම මේ සාකච්ඡාවට ඔබට ආරාධනය කරේ. මොකද ඔබ මගේ ජීවිතයේ සඳහා සමයේ ඔබ ලංකාවට ඇවිල්ලා ඉන්නවා. පරණ සහෝදරවෝ හමු වෙනවා. අපේ වහරහ දකින්නවා අපේ අවුරුදු 50ක් තිස්සේ දිවිච්ච ලෙන්ගතුකම්. ඒ වගේම අපි අත්දකිනවා ඒ ඉතිහාසය ලෙසම සටහන් කර යුතුයි කියන එක. ඒකට හේතුව නිර්මාණශීලී ඉතිහාසය සමහරු ලියන කරුණු නොදැනගෙන සමහරු අතිශයෝක්තියෙන් ලියනවා. ඒ උඩ මම තීරණය කරා ඔබ මේ ඉතිහාසයේ පැහැදිලි පුරුකක්. ඒක නිසා අපි ඒ ගැන කතා කරන්න. මොකද හිතෙන්නේ? නෑ ඒක හොඳ අදහසක්. මොකද හුඟක් වෙලාවට ඉතිහාසය පිළිබඳව නොඑක් දෙනා නොඑක් විදිහ අර්ථකථන දෙනවා. ඒගොල්ලොන් දැන හිටින කරුණු උඩ සමහරලාට උමනාවෙන් විකෘති කරන ලද කරුණු තියෙනවා. ඉතින් ඒ පිළිබඳව අපි දන්න මතය මොකද්ද? අපි දන්න දේ මොනවද කියන එක පැහැදිලි කරන එක මම හිතන්නේ අනාගතයට වැදගත්. පැහැදිලිව. අර අපි පරිශන කරනකොට කියනවා lived experience කියලා. ඒ කියන්නේ ජීවිතය ආයතනික මතකයන් එක්ක. ඒ වගේම මම මේක පැහැදිලි කරන්න ඕන ඔබත් මමත් මේ සාකච්ඡා පවත්වන්න එකඟ වුණේ ඒ ඉතිහාසයට උරුම ඉල්ලන්න නෙමෙයි. ඒ වගේම අපි කතා කරන්නේ අපි දන්න අපේ හෘද සාක්ෂියේ අපිට පේන විදිහට. ඔව්. ඒ මතයට සමහරව එකඟ නොවෙන්න පුළුවන්. එකඟ වෙන්න පුළුවන්. හැබැයි ෆැක්ට්ස් කියන දේවල් කරුණු කාරණා අපි පැහැදිලිවම කරුණු කාරණා විදිහට ඉදිරිපත් කරනවා. මේ ව්‍යායාමය අපි කරන්නේ කාට හෝ සුදුහුණු ගෑමටවත් උසවා තැබීමටවත් හෝ කාටවත් එරෙහිව ද්වේෂයෙන් වෛරයෙන් කරුණු කතා කරන්න නෙමෙයි. ඔබත් මමත් වයස්ගතයි. අපිට ජීවන අත්දැකීම් තියෙනවා. අපි ලෝකේ දේශපාලනයෙන් ඔබට ගිය ගනුදෙනු ගොඩාක් කරලා තියෙනවා. ඉතින් ඒකත් එක්ක මම ආරාධනා කරන්නේ. මම විශේෂයෙන් පටන් ගන්න කැමතියි. දැන් අපි මේකේ සීරීස් එකක් කරන්න බලාපොරොත්තු වෙනවා. කෑලි මම පටන් ගන්න කැමතියි. මේ ඊයේ පෙරේදත් මාව හම්බ වෙච්ච නීතිඥවරයෙක් ඇහුවා අතුලයියේ. සිනමා බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩුව පරණ වම එකතු වෙලා හදපු ආණ්ඩුව. මතු පිටින් බැලුවම ජයවර්ධන පාලනයට වඩා සුමටයි කියලා විශ්වාස කරන එහෙම ආණ්ඩුවක් පත් වෙලා අවුරුද්දක් ඇතුළත ඕගොල්ලෝ කියලා කිව්වේ මම 71 අරගලයට ඍජු ලෙස සම්බන්ධයක් තිබුණේ නැහැ. මගේ තාත්තා තමයි තිබුණේ. හැබැයි මගේ මතකය බොහොම පැහැදිලි. ඕගොල්ලෝ ඇයි සන්නද්ධ අරගලයක් කරේ කියලා. ඉතින් මම විශ්වාස කරනවා මම අසාධනගත කරුණු සහ එක එක්කෙනත් එක්ක සාකච්ඡා කරපුවා. ඔබ තමයි මේකට උත්තර දෙන්න ඉන්න ප්‍රධාන අයගෙන් එක්කෙනෙක්. අපි පහුගිය කාලේ ගොඩක් දෙනෙක් එක්ක කතා කරා. මට කියන්න පුළුවන්ද මේක උනේ කොහොමද? මම දැඩි ලෙස විශ්වාස කරනවා මේක මිත්‍යාවක්. මේක වැරදි කතාවක්. ඒක නිවැරදි කරන්න ඕන ඉතිහාසයේ. මම හිතන්නේ ඕක අපි තේරුම් ගන්න ඕන බොහෝ දෙනාට පැටලෙන තැන තමයි යම් කිසි දෙයක් කතා කරන්න ගියාම ඒකේ සන්දර්භය ගැන කතා කරන්නේ නැතුව ඒ සන්දර්භය අවබෝධ කරගන්න නැතුව මේ ඒ පිළිබඳව කතා කිරීම. මම හිතන්නේ ඔය සිරිමාව බණ්ඩාරනායක මැතිනිය ආණ්ඩුව ඒ ඊට ඉස්සර වෙලා තිබිච්ච සන්දර්භයත් අපි එක්තරා ආකාරයකින් මේ සම්බන්ධයෙන් වැදගත් වෙනවා සාකච්ඡා කරන එක. මොකද මට මතකයි 1960 ගණන් වෙනකොට ඇමරිකාව ලෝකයේ පුරාම මැදිහත් වෙලා නොඑක ආකාරයෙන් අලුතෙන් නිදහස ලැබපු රාජ්‍ය නටසිත රාජ්‍යවල බලයටපත් වෙච්ච ආණ්ඩු නොඑක ආකාරයෙන් පෙරළුවා. මට මතක විදිහට පන්තින රටවල් 52ක ආසියාවේ අප්‍රිකාවේ ලතින් ඇමරිකාවේ නොඑක විදිහේ එක්ක ආඥාදායකත්වයන් මිලිටරි පාලන ඒ වගේ පෙරලා දුන්න පිටවල තිබුණා. ඒ කාලේ ලංකාවේ ලංකාවේ තිබුණේ එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවක් ඩඩ්ලි සේනානායක මහත්මයාගේ නායකත්වයෙන් ජයවර්ධන මහත්මයා තමයි මුදල් ඇමතිවරයා හිටියේ. ඒ කාලේ ජයවර්ධන මහත්තයා ගැන හැඳින්වුවේ යන්කි ඩිකී කියලා. මේ කියන්නේ ඒ තරමට ඇමරිකාවට පක්ෂපාතී කෙනෙක්. ඊළඟට එයා ප්‍රසිද්ධ වේදිකාවේ මේ මහජනතාවට කිව්වා ලංකාවේ මැතිවරණ සිටියම අවුරුදු 20කට අකුලන්න ඕන කියලා. එතකොට මේක හුඟක් සම්පාත වෙනවා ඇමරිකන් න්‍යාය පත්‍රයත් එක්ක.
ඒක එක පැත්තක්. ඊළඟට ඒ කාලෙම ලෝකය පුරා සෑහෙන මර්තනකාරී කටයුතු කරන විශේෂයෙන්ම ආසියාවේ ඉන්දුනීසියාව ගත්තොත් විශේෂයෙන්ම ඉන්දුනීසියාවේ ලොකු මම හිතන්නේ ලක්ෂ 20කට ආසන සංඛ්‍යාවක් මගේ මතකය හරිනම් හරි. මේ ආසන සංඛ්‍යාවක් කොමියුනිස්ට් පක්ෂය ඝාතනය කළා. සුකර්ණෝගේ ආණ්ඩුව පෙරලලා මේ මිලිටරි පාලනයක් පිහිටුවා සුහාතෝගේ නායකත්වයෙන් අයිදිත්ව මැරුවා. ඒ කියන්නේ කොමියුනිස්ට් පක්ෂ නායකයා. එතකොට මේක එක පැත්තකින් අපිට ලොකු බලපෑමක්. කියන්නේ මේ ආසියාවේ මෙච්චර විශාල කොමියුනිස්ට් පක්ෂය ඒක මේ ප්‍රචණ්ඩ ක්‍රියාවල යෙදිච්ච පක්ෂයක් නෙවෙයි. පාර්ලිමේන්තුව තුලින් බලය අත්කර ගැනීම සඳහා මේ කටයුතු කරපු පක්ෂයක්. ඒකට චෝදනා කරලා CIA එක කෙලින්ම මැදිහත් වෙලා තමයි මේ වැඩේ කළේ. එතකොට ආසියාවේ තවත් ඔය වගේ උදාහරණ තිබුණා මැලේසියාවේ වගේ මැදින්. ඊළඟට අනිත් පැත්තෙන් අපිට ආස්වාදයක් ලැබුණ කිව්බාවේ. කිව්බාවේ නිදහස් කරලා මොකද ලතින් ඇමරිකාව කියන්නේ ඇමරිකාවේ වහල් රාජ්‍යයක් හැටියට පවත්වාගෙන තියපු කොටසක්. ඒ මුළු ලතින් ඇමරිකාව පුරාම අධිරාජ්‍ය විරෝධී අරගල බොහෝ රටවල අරගල කෙරුණා. ඒකෙන් සාර්ථක වෙච්ච එක තමයි කිව්බාව. ඉතින් ඒකෙන් අපි හුඟක් ලොකු ආස්වාදයක් ලැබුවා. මෙන්න මේ වටපිටාවත් එක්ක තේරුම් ගන්න නැතුව අපිට කතා කරන්න බෑ මේ වෙච්ච දේ. ඔය කාලෙම තමයි ඒ කියන්නේ අපි මේ කියන්නේ දැන් මම දේශපාලන පටන් ගත්තේ කොමියුනිස්ට් පක්ෂයේ. ලංකා ජාතික ශිෂ්‍යයන් අපේ තාත්තා කොමියුනිස්ට් පක්ෂයේ සමාජිකයෙක්. එතකොට රෝහණ සහෝදරයා කොමියුනිස්ට් පක්ෂයේ ආරම්භෙච්ච. ඒ වගේම අපිට පසු කාලෙක එකතු වෙච්ච අය දිහා බැලුවොත් ඒගොල්ලෝ ලංකා සමාජ පක්ෂය හරි මහජන ක්ෂේත්‍රෙම හරි නොයි වාමාංශික ධාරාවල ඉඳලා එතෙන්ට ආපු අය. මම හිතන්නේ ලංකා කොමියුනිස්ට් පක්ෂයටත් ලංකා සමාජ පක්ෂයටත් විශාල ප්‍රශ්නයක් වුණා පසුව මහජන ක්ෂේත්‍රෙමටත් මේ පක්ෂවලින් ඉඳලා ඇවිල්ලා ඒ අයට වඩා ප්‍රබල බලවේගයක් ලංකාවේ ගොඩනැගීම. කියන්නේ අපි අවුරුදු 2ක් විතර ඇතුළත ලංකාවේ ප්‍රධාන තුන්වෙනි බලවේගය හැටියට අපි ආවා. අපි බොහොම මේ ප්‍රධාන පක්ෂ දෙකට ආසන්න වශයෙන් නෙවෙයි ඈතින්. නමුත් අපි කොමියුනිස්ට් පක්ෂයටත් ලංකා සමාජ පක්ෂයටත් වඩා ප්‍රබල තත්ත්වයකට ආවා. අනිත් එක දීප ව්‍යාප්ත තත්ත්වයකින්. දැන් කොමියුනිස්ට් පක්ෂය ගත්තොත් සීමා වෙලා තිබුණේ දකුණේ සහ කුරුණෑගල ඒ වගේ ප්‍රදේශ කිහිපයකට සමාජ පක්ෂය ඒ වගේ කොටු වෙලා තිබුණා. නමුත් අපි ව්‍යාපාරය හැටියට ඒ කාලේ හැඳින්වුව පසුවේ ජනතා විමුක්ති පෙරමුණ ව්‍යාපාරය ඒක ඊට වඩා දීප ව්‍යාප්ත උතුරු නැගෙනහිර ඇර උතුරු ප්‍රදේශවල සෑහෙන දීප ව්‍යාප්තයෙන් කටයුතු කළා. මේ පිළිබඳව මම හිතන්නේ ලොකු ද්වේෂයක් ඊර්ෂ්‍යාවක් ඒ පක්ෂවල තිබුණා. එතකොට මේ සන්දර්භය තුල පරණ වම තමන්ගේ කාර්යභාරය කරන්නේ නැහැ ගෝලීය වම පිබිදෙද්දී. එතකොට ජනතා විමුක්ති පෙරමුණ ඊට ඉස්සෙල්ලා අපි කියන්නේ ව්‍යාපාරය ආරම්භ වුණා. දැන් මෙතන පැහැදිලි කරගන්න ඕන එකක් තියෙනවා. මට පොඩි ගැටලුවක් තියෙනවා. අපි දෙකක් කතා කරනවා. එකක් ජවිපේ ආරම්භ කරේ 1965 වෙසක් පොහොයදා කියලා. අනිත් පැත්තෙන් අර රෝහණ සහෝදරයාගේ විද්‍යෝදය කරපු කතාවේදී සඳහන් වෙලා වාර්තා වෙලා තියෙනවා මාර්තු 21 64 ජනතා විමුක්ති පෙරමුණ කියලා පක්ෂයක් තිබ්බා කියලා. මට ඒ ගැන පොඩි පැහැදිලිවක් මම කියන්නේ ඒක නෙමෙයි ඒක සුවිශේෂ ලොකු ගැටලුවක් නෙමෙයි. නමුත් මම කියන්නේ දැන් ඒ දිනවකවානු පවා අපි හඹාගෙන ගිහින් පරිශන කරලා ලේඛනගත කරන්න ඕන කියන පදනම ඉදන්. මොකක්ද ඒ ගැන කියන්නේ? මම හිතන්නේ මේ එතන මේ මම හිතන්නේ කතාව කිරීමේදී හරියටම නිවැරදි විදියට කරුණු ඉදිරිපත් කරලායි කියලා මම කියන්නේ නැහැ. ඇත්තටම මේ ව්‍යාපාරය කියන එක පටන් ගන්නේ රෝහණ සහෝදරයා චීන පිලේ ඉන්දෙත් ඉන්නේ පටන් අරගෙන 1960 ගණන් වල ඉඳලා ක්‍රමානුකූලව ආපු ව්‍යාපාරය තමයි. ඒක සංවිධානමය ස්වරූපයක් ගන්න 1965. ඇත්තටම මැයි දවසේ මේ වෙසක් දවසේ කියලා කියන්නේ. නමුත් වෙසක් දවස තිබුණේ නැහැ මැයි මාසේ. වෙසක් දවස තිබුණේ අප්‍රේල් 30. ඒ අප්‍රේල් 30 වෙනිදා තමයි නිවාඩු දවසක් නිසා. ඒක වෙසක් දවසක් නිසාම නෙවෙයි. නිවාඩු දවසක් නිසා ඒක තෝරගෙන කට්ටිය එකතු වෙලා සාකච්ඡා කරලා එතනින් තමයි මේක පටන් ගන්න ව්‍යාපාරය කියන එක. ඊට ඉස්සරලා ඒක අර චීන පිලේ ඉඳලා ඒ වෙන්වීමේ කටයුතු පටන් ගැනීම තමයි මම හිතනවා රෝහණ සහෝදරයා අදහස් කරන්නේ ඒ කාලේ ඉඳලා පටන් ගත්තා කියලා. දැන් මට කියන්න දැන් මේක ව්‍යාපාරය හදාගෙන යනවා. යනකොට රෝහණ සහෝදරයව අත්අඩංගුවට ගන්නවා 1970 මැයි 12 ජූල්ගමුවේදී ජයකොඩිත් එක්ක. එතකොට UNP ආණ්ඩුවක් තිබ්බේ. එතෙන් සිට මර්ධනය මම පැහැදිලි ලෙසම කියනවා අර ඔබ කියපු ඉරිෂ්‍යාව, වෛරය, ද්වේෂය, බය එක්ක මේ මර්ධනය පෙළ ගැහිච්ච හැටි ගැන වර්තමාන අය දන්නේ නැහැ. ඒක නිසා කරුණු කාරණාත් එක්ක කියන්න මම අවශ්‍ය වුණත් මැදිහත්. දැන්
පළමුනි දේ මට මතක කාරණේ තමයි කොමියුනිස්ට් පක්ෂයේ ඇත්ත පත්තරෙන් පළවෙනි වරට හඳුන්වලා දෙනවා ලංකාවේ තරුණ ව්‍යාපාරේ මේ වචන වලින්ම නෙවෙයි තරුණ ව්‍යාපාරයේ බිලීබා ගන්න CIA කෙමනක්. එතනින් තමයි මේ දැනගන්නේ මොකක් හරි දෙයක් රටේ වෙනවා කියන එක. එතකන් අපි කටයුතු කරේ ඇත්තටම අපි ඔතන ඊට ඉස්සෙල්ලා මම හිතන්නේ කියන්න ඕන කාරණා තමයි අපි කොමියුනිස්ට් පක්ෂයේ හිටියට ඊට පස්සේ සෝවියට් චීන මතභේදයත් එක්ක අපි චීන පිළත් එක්ක එකතු වෙනවා රෝහණ සහෝදරයා ෂණ්මුගදාස සහෝදරයාගේ නායකත්වයෙන් තිබිච්ච චීන පක්ෂයට යවන මමත් චීන පිළට හිතවත් සහෝදර සංගමයේ කියලා රිච්මන්ඩ් විද්‍යාලේ වැඩ කරනවා. ඉතින් අපි එහෙම වැඩ කරලා තමයි මේ පස්සේ මේ ජනතා විමුක්ති පෙරමුණ කියන ව්‍යාපාරය බාටපත් වෙන්නේ. එහෙම අර ඒ වැඩ කටයුතු කරද්දී චීන පිලේ සහ සෝවියට් පිලේ ඒගොල්ලන් ගැන අපේ ලොකු අපහැදිලිතාවයක්. ඒ කියන්නේ මේගොල්ලෝ ඇත්තටම සමාජවාදය බලාපොරොත්තු වෙන මේ කරන්නේ එහෙම නැත්නම් යපි මාර්ගයක් විදියටද. ඒ උඩ අපි කලකිරීම තියන අතරේ තමයි මම හිතන්නේ ඉල්ලීම් 21ක් ඇවිල්ලා වෘත්ති සමිති ව්‍යාපාරයේ ලොකු උද්ඝෝෂණයක් එන අවස්ථාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක සම සමාජ පක්ෂය කොමියුනිස්ට් පක්ෂය එකතු වෙන්නේ. එතෙන්දී අපිට ප්‍රශ්නයක් එනවා දැන් ලංකාවේ වැඩ කරන ජනතාවගේ පළ ප්‍රයෝජන නියෝජනය කරන්න ස්වාධීන ව්‍යාපාරයක් හැටියට තිබිච්ච වමේ ව්‍යාපාරය එතනින් අවසానයි. එතකොට අපි මොකද කරන්නේ මෙතෙන්දී? ඒ උඩ තමයි ඔය අලුතෙන් ව්‍යාපාරයක් ගොඩනැගීම කියන අදහස ඇවිල්ලා ඒකත් එක්ක කටයුතු කරන්නේ. එහෙම කරගෙන යද්දී එදා ඔය සමගි පෙරමුණ මට පන්දේ යුනයිටඩ් ෆ්‍රන්ට් සමගි පෙරමුණ ඒ කියන්නේ ඒ සම සමාජ පක්ෂයයි කොමියුනිස්ට් පක්ෂයයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයෙන් එකතු වෙලා හදපු සභාවේ ඒගොල්ලෝ ඉදිරිපත් කරා 1970 මැතිවරණ ව්‍යාපාරයට මැතිවරණ ප්‍රකාශනයක්. මේ මැතිවරණ ප්‍රකාශනයේ අපි දැක්ක විදියට සෑහෙන ප්‍රගතිශීලී පියවරවල් තිබ්බා. ඒ උඩ එදා තිබිච්ච ව්‍යාපාරය තීරණය කරනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඒ සමගි පෙරමුණ ආණ්ඩුව බලයට ගේන. දැන් අපි අතරේ කොයිතරම් මේ ප්‍රශ්න තිබුණත් සම සමාජ පක්ෂයේ ඒ සභාගය බලයට ගැනීම සඳහා වැඩ කටයුතු කරනවා. ඇත්තටම ඒ කාලේ ප්‍රසිද්ධ නායකයෝ හැටියට හිටපු මහින්ද විජේසේකර, ඩී.ඒ. ගුණසේකර සහෝදරයා ඒ වගේ කට්ටිය ප්‍රසිද්ධ වේදිකාවේ කතා කරලා සහයෝගය දෙනවා. ඒක ඇත්තටම මම හිතන්නේ අපි ඒ සහයෝගය දීපු එක සමගි පෙරමුණ 3/2ක බලයක් ඇතුව 70 මැතිවරණයේදී බලයටපත් වෙන විශාල වශයෙන් දායක වෙච්ච කාරණයක්. අනිත් පැත්තෙන් මම මේ අවස්ථාව මතක් කරන්න කැමතියි මොකද මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයේ හිටපු සිරිමා බණ්ඩාරනායක මැතිණිය ඇතුළු කට්ටිය. ඒගොල්ලොත් පිළි අරගෙන තිබුණා ලොකු තර්ජනයක් තියෙනවා ජයජයවර්ධන ප්‍රධානත්වයෙන් ඒ කියන්නේ ඒ එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුව බලහත්කාරයෙන් අගමැති වෙලා හිටියට මේක දිගටම බලහත්කාරයෙන් ගෙනියයිද කියලා. ඒ උඩ තමයි අපේ ප්‍රතික්‍රියාවක් එන්නේ මේ අපි මේක වුණාට පස්සේ මොන හරි කරනවට වැඩිය අපි දැන් ලෑස්ති වෙලා ඉන්නවනේ මොකක් හරි වුණොත් ඒකට ප්‍රතික්‍රියාවක් කරන්න. මොකද අනිත් පැත්තෙන් අපි දැන් චීන පිළට හිතවත් අය හැටියට අපි මාओवाදී විශ්වාස කරා. අපි කල්පනා කළේ පහර දීමට පෙර අපි ඉස්සර වෙන්න ඕනේ. එහෙම නැත්නම් අපිට පැවැත්මක් නැහැ කියන එක. ඒ උඩ තමයි ආයුධ එකතු කිරීම වගේ දේවල් පටන් ගන්න. ඒක. එතනට අපි යමුකෝ. එතකොට දැන් රෝහණ සහෝදරයව අත්අඩංගුවට ගන්නවා මැයි 12. ඔව්. දවස් 54ක් අත්අඩංගුවේ තියෙනවා. එහෙම තියෙන අතරදී තමයි ව්‍යාපාරයේ විසින් සමගි පෙරමුණ ආණ්ඩුව බලයට ගෙන්න වැඩ කරලා මැයි 27 සමගි පෙරමුණ ආණ්ඩුව බලයටපත් කරාම රෝහණ සහෝදරයව නිදහස් කරනවා. මගේ මතකයේ හරිනම් නුවරඑළි බන්ධනාගාරේ ඉඳලා නුවරඑළි උසාවියට දාලා ඊට පස්සේ ඇවිල්ලා නානුවය දුම්රියපළේදී එයා ප්‍රකාශයක් කරනවා. ඔව්. ඔබ ඒකට සහභාගී වෙච්ච කෙනෙක්. මට ඒක පොඩ්ඩක් ඒ මතකයේ අවදි කරන්නකෝ. ඇත්තටම මම හිතන්නේ මට හරියටම පැහැදිලි ලෙස මතක නැහැ. නමුත් මට මතක අන්දමට අපි පැහැදිලිව කිව්වේ මේ ආණ්ඩුව අලුතෙන් බලයටපත් වෙච්ච ආණ්ඩුව නිවැරදි විදියට ඒගොල්ලෝ ඉදිරිපත් කරපු මැතිවරණ පොරොන්දුන කටයුතු කරගෙන ඉදිරියට යනවා නම් අපි සහයෝගය දෙනවා. එහෙම නැත්නම් අපි ඒකට විරුද්ධව කටයුතු කරනවා දේශපාලන වශයෙන්. එතකොට මේ 12 නිදහස් කරපු රෝහණ සහෝදරයා ජූලි 14 70 විද්‍යෝදයේදී තියෙනවා මෙන්න මේක ගැන සමීප දර්ශනයක් ගන්න CIA කාර්යෝ කියලා කරපු කතාව. දවස් දෙකකට පස්සේ රෝහණ සහෝදරගේ උපන්දිනයේ දවසේ. ඒකෙදී යා කියනවා අපේ රටේ තිබුණා කියලා මෙහෙම ව්‍යාපාරයක් ජනතාවට කොච්චර ලැජ්ජද රහස් පොලිසිය 100 ගණනක් සහෝදරවරු හිරබාරයට අරගෙන නහිනා
අන්දමේ වද වේදනා පමුණවලා ඉතිහාසයේ ජෙස්පටා රහස් පොලිසිය පරද්දලා ගිහිල්ලා. ඒ කියන්නේ ප්‍රසිද්ධ කමියුනිස්ට් විරෝධී හිට්ලර්ගේ රහස් පොලිසිය. එල්පිටිය වගේ ප්‍රදේශවල සහෝදරු නිර්වත් කරලා. තවත් ප්‍රදේශවල තුච්ච විදිහට රංචු පිටින් පහර දීලා සහෝදරවරුන්ට එහෙම වදබන්ධන දීලා කරපු කතාවේ මර්ධනය ගැන කියනවා. එතකොට ඒ නිසා අපි ලොකු අකුරු පෝස්ටර් වලින් ගැහුවා මේ පිළිබඳව. එතකොට මොකද්ද කියලා. හැබැයි අපිට චේගුවරකාරයෝ කියලා කියලා තියෙනවා. හැබැයි අපි කරුණා කරලා කියනවා කරුණා කරලා ඒ නම ඉල්ලාස් කරගන්න. අපි චේගුවරකාරයෝ නෙමෙයි කියලා. එතකොට ඒ ඔබ කියපු කතාව සනාථ වෙනවා. මෙහෙම කරලා ඊට පස්සේ ජූලි 14 ඒ කතාවේ දිග කතාවක් කරනවා මම ඒක ගැන කතා කරනවා. ඊට පස්සේ 1970 අගෝස්තු 10 හයිඩ් පාක් රැස්වීමේදී ඔය අර ඔබ කියපු විදිහට රොන් සහෝදරයා කියනවා මේ ආණ්ඩුව මේ සියලු දේ වෙද්දි මේ කියන්නේ. අපි සහයෝග දෙනවා ඒ 10නේ 11 සිලෝන් ඩේල් නිවුස් පත්‍රයේ පළ වෙනවා මම හිතන්නේ ඔබට ඒක මතක ඇති ඒක සමග පෙරමුණ ආණ්ඩුව මමත් එකතු වෙලා කියනවා සාමූහික ප්‍රකාශයක් යවිපේ කියන්නේ ජනතාවේ අංක 1 හතුරා මේ 11 ඊළඟට පස්සේ ඊට සමාන්තරව මේ ආරක්ෂක අමාත්‍යාංශ හිටපු ලේකම් ආතර් කුමාර රත්නවේල් කියන ජවිපේ අංක 1 සතුරා හඹාගෙන ගොස් විනාශ කරනවා. ඒ අතර තමයි ඔබ කිව්ව විදිහට තරුණයන් බිලිබාන්න CIA කමනක් ඊළඟට කියනවා චේගුවෙරා මහ එකා නියතපාලගේ ජිප් එකේ. මට මතකයි ඔබ මට කියලා තියෙනවා ඔයිටත් අමතරව MI5 එකේ කාර්යභාරය. ඒක ගැන පොඩ්ඩක් කියන්න. දැන් ඒ කාලේ ඇත්තනම ලංකාවේ බ්‍රිතාන්‍ය ඔත්තු සේවය MI5 කාර්යාලයක් තිබුණ කොල්ලුපිටියේ ඒගොල්ලොත් CIA එකේ මැදිහත් වීමත් ඒ කියන්නේ ආණ්ඩුවේ සහයෝගයත් ඊට පිස්සල තිබෙත එක්ෂණ ජාතික පක්ෂය. ඒ කාලෙම ඇත්තටම ලංකාවේ මොසැඩ් එකත් ක්‍රියාත්මක වුණා. මේ සියලුම කට්ටියගේ සාමූහික උත්සාහයක් තිබුණා ලංකාවේ ප්‍රගතිශීලී ව්‍යාපාරයක් එනවා නම් ඒක වළක්වන්න ඒක මර්ධනය කරන්න. ඒ සඳහා ඒ කියන්නේ අර ලෝකේ පුරාම කටයුතු කරපු ඒගොල්ලන්ගේ එක උත්සාහයක් තමයි ලංකාවෙත් ඒක වළක්වන්න. මම 71 අත්අඩංගුවට අරගත්තා. මම හිතන්නේ ඉස්සෙල්ලාම ගෙනිච්ච MI5 කාර්යාලයට දැනගත්තා මම කවුද කියලා. මාස ගණනාවක් යනකම් මම කවුද කියලා දැනගෙන හිටියේ නෑ. ඉස්සෙල්ලාම ගෙනිච්ච MI5 කාර්යාලයට ගිහිල්ලා ඉවරලා මගෙන් දෙව ප්‍රශ්න කරා. මම ඉතින් ඒ කාලේ හැටියට කිව්වේ නෑ මොනවත්. ඒ කාලේ මම හිතන්නේ ඊට පස්සෙත් ඇත්තටම CIA එක සහ මේ බ්‍රිතාන්‍ය ඔත්තු සේවයේ දිගින් දිගටම ලංකාවේ මැදිහත් වෙලා තියෙනවා. එතකොට ඔබ මට කියලා තියෙනවා ජිම් පැට්‍රික් කියන MI5 පුද්ගලයා තමයි මේක පිටිපස්සේ හිටියේ. එතකොට සර්නි විජේසූරිය හිටියා, ජගනාදන් කියලා හිටියා ඔබ ප්‍රශ්න කරපු. හැබැයි ඊටත් පෙර මම දන්න විදිහට අහලා තියෙන චුකි බෙම්රත්න මායක කිව්වා කලින් UNP ආණ්ඩුවට කර්නල් සිරිල් රණතුංග යවනවා මැලේසියා පුහුණුවට. ඔව් එතකොට මේක ඉස්සරහට ගෙනියන්න. මේකේ අතුරු කතාවක් තියෙනවා. ශර්නි විජේසූරිය 70 දශකයේ ඔය MI5 කුමන්ත්‍රණය ඇතුළේ හිටපු කෙනෙක්. ඔව්. 88 89 මාව පැහැරගෙන ගිහිල්ලා ජයවර්ධන මහත්තයාගේ ගෙදරට ජනාධිපතිවරයා ගෙනියනකොටත් ඒ රැස්වීමටත් ශර්නි විජේසූරිය එනවා. ඒ කියන්නේ අවුරුදු දශක ගානක් ශර්නි විජේසූරිය අර රාජ්‍ය යාන්ත්‍රණය ඇතුළේ ඉඳලා තියෙන මේ ක්‍රියාදාමය. මම කියන්නේ මේවා හම්බ කියලා මම දකින්නේ නැහැ. එතකොට ඔබට මතක ඇති දැන් 71 මාර්තු එපර දැන් ඔක කොහොම වෙනවනේ කළා මේ වැඩ යනවා සහෝදරු අත්අඩංගුවට ගන්න. 71 මාර්තු 13 අම්පාරේදී රෝහණ විජේවීර සහෝදරයයි කෙලී සේනනායකයි නිස්සංකය අත්අඩංගුවට ගන්න. මේ කියන්නේ 71 අප්‍රේල් 5ට ඉස්සෙල්ලා. ඊට පස්සේ 71 මාර්තු 16 හදිසි නීතිය දාන. 71 මාර්තු 21 හදිසි නීති විධිවිධාන සංග්‍රහයේ 15.3 යටතේ මලකඳන් මරණ පරීක්ෂණයකින් තොරව විනාශ කිරීමට අවසර දෙනවා. මේ ගහලා නැහැ. හරි. ඒ මතකේ පොඩ්ඩක් අවදි කරනවාද? ඒකම ඔබ මට කියලා තියෙනවා අර ලග්ගලදී මේ එන මර්ධනයත් එක්ක ආරක්ෂිත ගම්මාන හදන්න. ඒ මතකේ පොඩ්ඩක් අවදි කරන්නකො මේක පෙළ ගැස්මත් එක්ක. ඔව් දැන් මම හිතන්නේ අර මුලින් කිව්වනේ අපි ජනතා මිතුරු සමූල ඝාතනය කරන්න ඕනේ කියලා. ඊට ඉස්සෙල්ලා වෙච්ච සිද්ධියක් තියෙනවා. ආචාර්ය එන්.එම්. පෙරේරානේ මුදල් ඇමතිවරයා වෙලා හිටියේ. දැන් මැතිවරණ පොරොන්දුව උඩනේ අපි සහයෝගය දුන්නේ. පළවෙනි රාජාසන කතාවේදී එන්.එම්. පෙරේරා කියනවා අපිට මේ එක පොරොන්දුවක්වත් ඉෂ්ට කරන්න බෑ අපි දීපු.
එතෙන්දි තමයි අපි තීරණය කරන්නේ නෑ දැන් මේ ප්‍රගතිශීලී වැඩ පොරොන්දුරට එකක්වත් වෙන්නේ නෑ. ඒක නිසා මේ ආණ්ඩුව විවේචනය කිරීම අපි දේශපාලන වශයෙන් පහර දීම පටන් ගන්න එතෙන්දි. ඒක මම මතක් කරන්න ඕන මොකද මේක සිද්ධ. ඊට පස්සේ දැන් ඔය ප්‍රකාශ ඒ කියන්නේ ආතර රත්නවේල් මහත්මයා ආරක්ෂක ලේකම් හැටියට ඊට ඉස්සෙල්ලා දේශපාලන පක්ෂ තුනේ ප්‍රධාන ලේකම්වරු අත්සන්කලන නිකුත් කර ප්‍රකාශය එහා සමාන්තරව සිද්ධ වෙන දෙයක් තමයි ඒ කාලේ අපිට නීතිපති දෙපාර්තමේන්තුවෙන් වාර්තා එනවා මේවට සමාන්තරව ඒගොල්ලෝ නීති සකස් කරනවා කියලා අපිව වර්ධනය කරා. නැත්නම් ඒ කාලේ ඇත්තටම අර මම හිතන්නේ මේ ඊයේ කවුරු කෙනෙක් කිව්වා රහස් හත ගැන. ඒ රහස් හත කියන එක ඒ කාලේ ඔයක මට මතක් වුණේ බටපොළ තුල මහනඩු හිටපු සැකකාරයා. ඒ රහස් හත කියන එක ඇත්තටම ඒ රහස් සංසවල හිටපු අය අපි දැනුවත් කිරීම සඳහා එවපු තොරතුරු පක්ෂයට සහයෝගයට එවපු තොරතුරු. දැන් මේම ක්‍රියාත්මක වෙලා ගිහිල්ලා දැන් ওই කාලේ වෙනකොට දැන් අපිට තේරෙනවා අපිට විරුද්ධව ලොකු මර්ධනයක් දියත් වෙන්න යන්නේ. ඒ උඩ අපි තීරණය කරනවා ආරක්ෂිත ගම්මාන හැටියට යම් වැඩ පිළිලක් දියත් කරන්න ඕන කියලා. මං හිතන්නේ නාවුල පැත්තේ ආරක්ෂිත ගම්මානයක් බලන්න කියලා මම සකස් කර අකර හැඩිය නාවුල මාතලේ එහෙ ගම්මානයක් ඒ වගේ තවත් ගම්මාන කීපයක් හරි ගස්සන්න උත්සාහ කළා. ඒ ආරක්ෂිත ගම්මානවල මූලික පරමාර්ථය මෙහෙම මර්ධනයක් දියත් වුණොත් ඒකෙන් ආරක්ෂා කළ යුතු කොටස් ඒ ගම්මාන වලට ගෙනල්ලා ආරක්ෂා කරලා තියාගන්න. මේක තමයි ප්‍රධාන පරමාර්ථය උනේ. දැන් මම ඇත්තටම මම හිතන්නේ මාර්තු මාසයේ මම මේ අකරහැඩියේ ඔය ගම්මාන සකස් කරගෙන ඉඳිද්දී තමයි රෝහණ සහෝදරයා අත්අඩංගුවට ගත්තා කියලා දැනගන්නේ. ඊට පස්සේ මම කොළඹ එනවා. කොළඹ ආවම තමයි මම නතර වෙන්නේ කොළඹ. එතකොට දැන් බාලතම්ප සහෝදරයා එකතු කරපු තොරතුරු අනුව මාර්තු අග විතර වෙනකොට 3000ත් 4000ත් අතර සංඛ්‍යාවක් අත්අඩංගුවට අරගෙන මේ රිමාන්ඩ් කරලා හිටියා කියලා ඒක වාර්තාව. දැන් අපි අර මලමිනී මරණ පරීක්ෂණයකින් තොරව විනාශ කිරීමට බලය දෙනකොට මාර්තු 3 වෙනි සතියේ එතකොට මේ ජනතා විමුක්තිය පැත්තෙන් එහෙම කිසිම මොකක්වත් ඒ කියන්නේ පහර දීම ගැන එහෙම මේකක් තිබුණේ නැහැ. ඊළඟට ඔකට තවත් එක සිද්ධියක් මතක් කරන්න ඕනේ. කලින් ජනතා විමුක්ති පෙරමුණත් සමග සම්බන්ධ වෙලා හිටපු විද්‍යාලංකාරයේ ධර්මසේකර කණ්ඩායම ඒගොල්ලොන් ඒ කියන්නේ ඒගොල්ලොන් ලංකාවේ විප්ලවය ගත යුතු මග හැටියට යෝජනා කරේ කියුබාවේ වගේ අර මේ සිංහරාජ අඩවියට ගිහිල්ලා තුවක්කු අරගෙන ජනතාව අවදි කරන්න වෙඩි තියලා එතනින් පටන් ගන්න ඕන කියලා. මේක අපි ප්‍රතික්ෂේප කළා. ඒ උඩ ඒගොල්ලොන් පක්ෂයෙන්වත් කිරීමක් සිද්ධ වුණා. මේගොල්ලන්ට සම්බන්ධ කණ්ඩායමක් හිටියා මාओवादी තරුණ පෙරමුණ කියලා. මේ මාओवादी පෙරමුණ එදා පැවති සමගි පෙරමුණ ආණ්ඩුවත් එක්ක බොහොම කිට්ටුවෙන් වැඩ කටයුතු කරපු කණ්ඩායමක්. විශේෂයෙන්ම ඒ සම්බන්ධකම තිබුණේ ටීබී ඊළඟරත්න ඒ කාලේ වෙළඳ ඇමතිවරයා හරහා. මාර්තු ඔය හජ්ජිනීතිය ප්‍රකාශ කරන්න ඉස්සර වෙලා මාओवादी තරුණ පෙරමුණ ගිහිල්ලා ඇමරිකන් තානාපති මාර්තු 6 වෙනිදා තාන එතෙන්ට ගිහිල්ලා මේ ඉදිරියේ උද්ඝෝෂණයක් පවත්වලා මේ ජනතා විමුක්ති පෙරමුණට CIA ආධාර දෙන්න එපා කියලා තමයි මේක කරලි වෙරලා එතන සිද්ධියක් මොනවා වුණාද මම දන්නේ නැහැ. නමුත් එක්කෝ පොලිස් නිලධාරියෙක් මරුන් කනවා. මරුන් කාපු ගමන් ආණ්ඩුව කියන මේක ජනතා විමුක්ති පෙරමුණේ මේකක්. දැන් මේගොල්ලොත් එක්ක සම්බන්ධකම් තියෙන ආණ්ඩුව තමයි මේක ජනතා විමුක්ති පෙරමුණ අපිට දාන්නේ. අපි ඒ දාම පුවත්පත් නිවේදනයක් නිකුත් කරනවා මේක අපේ කිසිම සම්බන්ධයක් නැහැ. මේක කරලා තියෙන්නේ මේ වෙන කණ්ඩායමක් කියලා. නමුත් එදා ජනතා විමුක්තිය තහනම් කරන්නේ පළවෙනි වරට. අර 83 කලා වගේම සිද්ධියක් තමයි. 83 80ට මම දකින නොඑක් සමාන්තරකම් අපි ඒවා කතා කරමු ඉස්සරහට. මට මතකයි ඔබ කතා කරන වෙලාවක කිව්වා සුනේත්‍ර බණ්ඩාරනායක හරහත් යම් කිසි බලපෑමක් කරන්න හැදුවා කියලා. මේ කියන්නේ මේ සාධනීය විදිහට ගෙනියන්න. ඒක ගැන පොඩ්ඩක් කියන්න. දැන් මෙහෙමයි. දැන් අපි දැනගන්න අපිට ඒ කාලේ පැහැදිලි අවබෝධයක් තිබුණා. අපිත් එක්ක තිබිච්ච ද්වේෂය ඊළඟට මේ ඊර්ෂ්‍යාව ඒ නිසා කොමියුනිස්ට් පක්ෂයත් සම සමාජ පක්ෂයත් අපිට විරුද්ධව දිගින් දිගටම මේ මර්ධනය සඳහා කටයුතු කරනවා කියලා. සමගි පෙරමුණ ආණ්ඩුව බලයටපත් වුණාම ජනතා විමුක්ති පෙරමුණ මර්ධනය කිරීම සඳහා කරපු කටයුතු අතර එකක් තමයි කමිටුවක් පත් කළා. ඒ කමිටුවේ සභාපතිත්වයේ දරුවේ පීටර් කේනමන් සහෝදරයා. එතකොට දැන් එහෙම මට දැන් කියපු සිද්ධිය මතකයි. ඔව් පීටර් කේනමන් සුනේත්‍ර බණ්ඩාරනායක හම්බෙච්ච. පීටර් කේනමන් අලුත් පරම්පරාවට කියන්න ඕන කොමියුනිස්ට් පක්ෂයේ හිටපු නායකයෙක්. එතකොට මැදකොළඹ මර්ගේ මතකයේ හැටියට දෙවෙනි മന്ത്രിවරයා. මුලින් පළවෙනි මන්ත්‍රී වෙලා පස්සේ දැන්
ඔය කාලේ වෙනකොට අපි තේරුම් ගත්තා දැන් මේ ආණ්ඩුව මේ විදිහේ මර්ධන ව්‍යාපාරයක් දියත් කරනවා නම් අපිට කරන්න පුළුවන් ද මේක වළක්වීම සඳහා. ඒ උඩ අපි විශේෂයෙන්ම රෝහණ සහෝදරයා සාකච්ඡාවක් ඉල්ලුවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන්. ඒක ඉල්ලුවේ සුනේත්‍ර බණ්ඩාරනායක මහත්මිය හරහා. නමුත් ඒ සාකච්ඡාව අපිට දුන්නේ නැත්තේ වෙනත් අයගේ මැදිහත් වීම පිටි කියලා අප සොදනගත්තා. ඉතින් ඇත්තටම මං හිතනවා යම්කිසි ආකාරයක බලපෑමක් කරන්න තිබුණා කියලා අපිට ඒ සාකච්ඡාව ලැබුණා නම් ඒ කියන්නේ මේ යන මර්ධන ව්‍යාපාරය මේ විදියට නැතුව මේක වෙනස් කරන්න ඕනේ කියන ඒ தත්ත්වය මම හිතන්නේ පැහැදිලි කරා නම් සමහරලාට ඔය මේ ඉස්සරහ ඇති වෙච්ච විනාශය ලක්වන්න. එතකොට ඔබ කියන හැටියට ජවිපේ ආරම්භයේ සිටම ඒක මර්ධනය කිරීමට විනාශ කිරීමේ න්‍යාය පත්‍රයක් තිබ්බා. ඔව් පැහැදිලි ලෙසම. ඇයි එහෙම? මොකද ජනතා විමුක්ති පෙරමුණ කියන එක කියන්නේ එකක් අපි මාක්ස්වාදී ව්‍යාපාරයක් හැටියට ඊළඟට සමාජවාදය අපේක්ෂා කරපු ව්‍යාපාරයක් හැටියට ලෝකයේ පුරාම එදා තිබිච්ච ජාත්‍යන්තර අධ්‍යක්ෂකම අනුව ඇමරිකාවටත් ඒ කියන්නේ ජාත්‍යන්තර වශයෙන් අපි විනාශ කරන්න තිබිච්ච ඒ න්‍යාය පත්‍රයේ මේක කොටසක් හැටියට තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ලංකාවේ ඒ කියන්නේ ඒ කාලේ හිටපු ධනේශ්වර පන්තිය මේක අපි අලුතෙන් නැගී එන බලවේගය. මේක තමයි ඒ කියන්නේ වඩාත්ම පෙරලිකාරී, වඩාත්ම රැඩිකල්. හරිද? වඩාත්ම අපේක්ෂා සහගත ව්‍යාපාරයක් හැටියට තරුණ ව්‍යාපාරයක් විශේෂයෙන්. සහ කැපකිරීමේ උපරිම. මොකද දැන් අනිත් පක්ෂත් එක්ක සංසන්දනය කළොත් කොමියුනිස්ට් පක්ෂය, සම සමාජ පක්ෂය ඒ වගේ හිටපු හොඳම කොටස තමයි මෙතෙන්ට එන්නේ. ඒ අයගේ තිබිච්ච විශේෂ ලක්ෂණය තමයි ඒ කියන්නේ ඒගොල්ලන් ඒ තමන් බලාපොරොත්තු වෙච්ච පරමාර්ථයට කැප වෙලා සිටීම. ඒගොල්ලෝ පරිත්‍යාගශීලී. සමහරලාට තමන්ගේ මුළු තියෙන සේරම දේවල් කැප කරලා වැඩ කරපු අය. ඊළඟටම ධෛර්යය. මොන අමාරුකම් ආවත් ඒවා විනදරාගෙන වැඩ කටයුතු කිරීම. ඊළඟට තිබිච්ච නිර්වුල් භාවය. මේ මතවාදී මේ වශයෙන් ඒගොල්ලෝ අඩුපාඩු තියෙන පුළුවන්. ඒක වෙන ප්‍රශ්නයක්. තරුණ ව්‍යාපාරයක් අත්දැකීම් අඩුයි. නමුත් ඒ තත්ත්වයන් තුල පවා පැහැදිලි භාවයක් තිබුණා. අපි මොකද්ද මේ බලාපොරොත්තු වෙන දේ? ඒ සඳහා යන්නට අපිට තිබිච්ච ගමන් මාර්ගය මොකක්ද කියන එක පිළිබඳව පැහැදිලි අවබෝධයක් තිබුණා. අනිත් එක මම දකින්නේ ඒ කැපවීම ශ්‍රේෂ්ඨ එකක් කියලා අපි කියන්න ඕනේ ඒ කාලේ තිබිච්ච. අනිත් එක තමයි තිබිච්ච සංවිධානාත්මක ස්වරූපේ. අපි මුලින් පටන් ගත්තා මේ කණ්ඩායමක් හැටියට ව්‍යාපාරයක් හැටියට පටන් අරගෙන ඒක ක්‍රමානුකූලව සංවිධානය කරලා දිස්ත්‍රික්ක මට්ටමින් ආසන මට්ටමින් ඒක එක්තරා ආකාරයක පුළුල් විදිහට කටයුතු කළා. මේ සංවිධානයේ තිබිච්ච මූලික ලක්ෂණය තමයි අද නොදකින දේ. අපි යම්කිසි ප්‍රශ්නයක් ගත්තොත් ඒ ප්‍රශ්නය පිළිබඳව පැහැදිලි අදහසකට ඇවිල්ලා ඒක මුළු සංවිධානයම දැනුවත් කිරීම. මෙන්න මේකයි අපි කරන්නේ. ඒක පිළිබඳ නොඑක් අදහස් තියෙන්න පුළුවන්. ඒවා සාකච්ඡාට ලක් කරනවා. ඇත්තටම මේ මම හිතන ඔතෙන්දිම කියන්න ඕනේ පන්ති 5 කියලා ඉදිරිපත් කරපු ඒක ඇත්තටම මේ උඩින් දාපු අදහසක් නෙවෙයි. යම් සංකල්ප තිබුණ හැමෝම ගාව. ඒ අදහස් අපි මිනිස්සු අතරට ගෙනිච්චා. ඒ මිනිස්සුන්ගේ ප්‍රශ්නත් එක්ක ඒක සම්බන්ධ කළා. සාකච්ඡා කරලා ඒ කට්ටියත් එක්ක ඒ කට්ටියගේ අදහස් අරගෙන ඒක තුලින් දියුණු වෙච්ච එක තමයි ඒක පරිශ්‍රණයක් ඇත්තටම. පැහැදිලි ලොකු පරිශ්‍රණයක්. පැහැදිලි. ඒක තුලින් බිහි වෙච්ච එකක් තමයි මේ පන්ති 5 කියන්නේ. නැතුව මේ උඩින් දාපු එකක් නෙවෙයි. එතකොට මේ පන්ති 5 ඉදිරිපත් කරපු ඒක මම හිතන්නේ හැමෝම අඩු වැඩි මට්ටමේ සමහර මේ කරුණු මේවල තියෙනවා. නමුත් ප්‍රධාන දේ අපි සමාජයට ඉදිරිපත් කරපු පණිවිඩයක්. පැහැදිලි පණිවිඩයක් තිබ්බා. ඔව් මම පොඩි බාධා කිරීමක් කරනවා. දැන් ඔබ කියපු ගොඩක් ගැන පොඩි දේවල් තියෙනවා මටත් කියන්න. දැන් කැපකිරීම කිව්වම හයිඩ් පාක් රැස්වීමේදී එදා රෝහණ සහෝදරයා කතා කරලා ආධාර දෙන්න කිව්වහම එතෙන්ට ආපු 100 ගණන් තරුණියන් තමන්ගේ කනේ තිබිච්ච කරාම්බුව ගලවලා දුන්නා. තරුණ ගෑනු දරුවෙක් තමන්ගේ කනේ තියෙන කරාම්බු දෙක ගලවලා දෙනවා කියන්නේ කැපකිරීමේ උපරිමය. ඒ එක පැත්තක් අවසානයේදී දහස් ගණන් ජීවිත දුන්න අරමුණක් වෙනවා. යටත් නොවේ. දෙක අර ඔබ කියපු පන්ති 5 ගැන මම පරිශීලකයෙක් නේ. ඒක නිසා මම ඒ පිළිබඳව බොහොම තියුණු ලෙස බලලා හරිම ආස්වාදජනකයි. පන්ති 5 කියන්නේ ආචාර්ය උපාධි 100ක් විතර තියෙනවා. ඒක නිකන් 4-5 දෙනෙක් වාඩි වෙලා ලිව්වා නෙමෙයිනේ. අපි ඒක වෙනම සාකච්ඡා කරමු. මධ්‍යම කඳුකරයේ අද දකින්න ඛේද වාචකය. ඒ පන්ති ඇතුළේ ලේඛනගත කරලා තිබුණා.
එතකොට ඒක අපි වෙනම කතා කරමු පන්ති ආවේ කොහොමද සංකල්ප ආවේ කොහොමද ඒක වැඩි දියුණුවනේ කොහොමද ඒක අද ඊට එහාට ගෙනියන්න ඕන කොහොමද කියන එක. දැන් මෙන්න මෙහෙම එද්දි තමයි මට මතක් වෙනවා දැන් අර කියපු මර්ධනය කතන්දරෙත් එක 1971 අප්‍රේල් 20 හෙරල්ඩ් ට්‍රිබියුන් එකේ වාර්තා කරලා තිබුණා කර්නල් සිරිල් රණතුංග කියනවා කියලා අපි වියට්නාමයෙන් පාඩම් ඉගෙන ගන්න ඕන. සිරකරුවන් කෙරළිකරුවන් බවට හඳුනාගත් විට ඔවුන් කනත්තට දක්වනවා කියලා. මතක ඇතිනේ කතාවනේ. එතකොට මේ කතන්දරෙත් එක බැම්ම මම අහලා තියෙනවා. මට උස්මන් සිල්වා මහනඩු හිටපු සහකාරයා උස්මන්ගේ අම්මා මගේ කන් දෙකට මම වෛද්‍ය ශිෂ්‍යයෙක් වශයෙන් ඉඳද්දි කිව්වා. එයා රෝහණ සහෝදරයා බලන්න ගියා එඩ්මන් සමරකොඩිත් එක්ක. ගියාම රෝහණ සහෝදරයා පණිවිඩයක් එව්වා කියලා මේ පක්ෂයේ පසුබෑමකට ලක් කළා ඔබ කියපු විදිහට ආරක්ෂක ගම්මන්ට පහර නොදෙන්න කියලා. හැබැයි මං පහුගිය කාලෙක දැන් මාස කිහිපයකට ඉස්සෙල්ලා චුකි ප්‍රේමරත්නත් එක්ක මහනදුවේ 32 වෙනි සැකකාරයා එයත් එක්ක කතා කරාම එයා කිව්වා රෝහණ සහෝදරයා නෙමෙයි දෙයියන් වහන්සේ කිව්වත් අපිට ගන්න තිබුණ තීන්දුව දෙකයි එක්කෝ මේකට විරෝධත්වය දක්වලා සටන් කළා මැරෙනවද නිකන් යටත් වෙලා මැරෙනවද කියන එක. එතකොට ඒකත් එක්ක චුකි මායක කිව්වා රෝහණ සහෝදරයා පස්සේ පණිවිඩයක් කිව්වා කියලා ජේලර් කෙනෙක් අතේ මගේ මතය මේක. හැබැයි එළියේ තියෙන තත්ත්වය වෙනස් නම් ඒකට තීන්දුව ගන්න. දැන් ඔබ සංඝාරාමේ අප්‍රේල් 4 සාකච්ඡාවට සහභාගී වෙච්ච දෙවෙනිදා. දෙකනේ සෝරි දෙක. ඒ තීන්දුව ගත්ත විදිහ සහ ඒකට බලපාපු කරුණු ගැන පොඩ්ඩක් කියමුද? දැන් ඇත්තටම රෝහණ සහෝදරයා අත්අඩංගුවට අරගෙන මම හිතන්නේ එයා මඩකලපුවේ බන්ධනාගාරයට ඉස්සෙල්ලා ගෙනිච්චේ CRP එකේ තිබිලා CRP එකේ ඉඳලා ගෙනිච්ච මඩකලපුවට ඊට පස්සේ තමයි යාපනය ගෙනියන්නේ මම හිතන්නේ. එතකොට ඒ ගන්පු අවස්ථාවේ එහු පණිවිඩය ඔස්මන් සහෝදරයාගේ අම්මාතේ ඒක හරි. ඒ කියන්නේ වෙන තත්ත්වයක් තියෙන පසුබිම. අපේ දැන් ওই වෙනකොට පක්ෂය ඇතුළේ තිබිච්ච එක ප්‍රශ්නයක් තමයි කණ්ඩායමවාදී. පක්ෂය ඇතුළේ කණ්ඩායම් දෙකකට බෙදලා තිබුණා. ඒ පිළිබඳව අපි සාකච්ඡා කරන්න යන්නේ නැහැ. එතකොට මේ කණ්ඩායම් දෙකේ අතරේ ලොකු සම්බන්ධයක් තිබුණේ නැහැ වෙනකොට බෙදිලා. අපි ඒ කියන්නේ අපි කියන එක මම අදහස් කරන්නේ රෝණ සහෝදරයාට පක්ෂව හිටපු පියතිලක උයංගොඩ මම පොඩි අතුල අපි කණ්ඩායමේ අදහස වුණේ මූලික වශයෙන් කොහොමද රෝණ සහෝදරයා එළියට ගන්න කියන එක. මෙතෙන්දි අපේ ක්‍රමයක් උනේ මේ පහර දීමකට යෑම නෙවෙයි. දැන් රෝහණ සහෝදරයා එළියට ගන්න අපි එඩ්මන් සමරකුඩි සහෝදරයා ගිහිල්ලා මමයි මම හිතන්නේ තවත් කවුරුරේ මට මතක නැහැ. ගිහිල්ලා අපි හම්බුණා. හම්බෙලා සාකච්ඡා කරාම එඩ්මන් සමරකුඩි සහෝදරයා කිව්වේ 1818 1848 කැටලි වලින් පස්සේ ලංකාවේ පළවෙනි වතාවට තමයි හමුදාවට බලය දෙන්නේ මලමිනී මරණ පරීක්ෂණයක තොරව විනාශ කරන්න. ඒක නිසා මේක දේශපාලන ප්‍රශ්නයක් හැටියට විසඳ ගන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි කියලා පැහැදිලි කරා. එතකොට දැන් ඒත් අපි උත්සාහ කළේ මේ කොහොමද රෝහණ සහෝදරයා කොහේ හරි එක තැනක ඉඳලා වෙනත් තැනකට යනකොට පාර දීලා හරි අපි අරගෙන එළිය වැඩ කරන්න ඕනේ කියන ප්ලෑන් එක තමයි අපි කරේ. ඒ අතරේ තමයි අපිට පණිවිඩය එන්නේ මේ ඔය ලාල් සෝමසිරි සහ ප්‍රේමරත්න කියන දෙන්න රෝහණ සහෝදරයත් එක්ක අතනකට ගනිපු. ඒ දෙන්නගෙන් එක පණිවිඩයක් පසුව දැනගත්ත විදිහට එක පණිවිඩයක් ගෙනියනවා සනත් සහෝදරලා ඒ කට්ටියට. ලාල් අපිව හම්බෙන්නේ නෝ මම නෙවෙයි ඇත්තට පණිවිඩය ගත්තේ පියතිලක සංඝාරාමයට ඇවිල්ලා පණිවිඩය ගෙනිලා ඒතකොට පියතිලක තමයි ඇවිල්ලා කියන්නේ රෝහණ සහෝදරයා මේ විදිහට පණිවිඩයක් කියවලා තියෙනවා අපිට මේ තත්ත්වය දරා ගන්න බැරි තත්ත්වයකට යනවා නම් ගහන්න කියලා. ඒ වෙනකොට පක්ෂය ඇතුලේ ලොකු බලපෑමක් වෙලා තිබුණා. මොකද ඒ කියන්නේ එක පැත්තකින් ඒක අපි විසින්ම නිර්මාණය කරපු දෙයක්. ඒ කියන්නේ මාओවාදීන් හැටියට අපි කිව්වේ පහර දීමට පෙර අපි පහර දෙනවා කියලා. දැන් හැමතැනම මර්ධනයේ විශාල වශයෙන් දියත් වෙනවා. ඒ කියන්නේ පොළොන්නරුව අනුරාධපුරයේ බදුල්ල මාතර පැත්තේ හම්බන්තොට ඒ පැත්තේ මර්ධනයේ දියත් වෙනවා. මේගොල්ලන්ගෙන් ලොකු බලපෑමක් දැන් ඔය චුකි කියපු විදියටම පහර දෙන්නේ නැත්නම් අපි පහර දෙනවා කියන තැන. විශේෂයෙන්ම බදුල්ල නුවර ඔයගේ පොළොන්නරුව ඔයගේ පළාත් වලින් ආපු ඒ අපි හම්බෙන හැම එකනම කිව්වේ පහර ඔයගොල්ලෝ පහර දෙන්නේ නැත්නම් අපි පහර දෙනවා. දැන් මෙතන ලොකු අපිට නායකත්වයේ පැත්තෙන් ගත්තම ලොකු බලපෑමක්. දැන් ඔය අතරේ තමයි අර ප්‍රේමරත්න හොදරයා මේ ගිහිල්ලා මේ සනත් බුරුළු කට්ටිය හම්බෙලා ඒයිද පණිවිඩේ අපිට පණිවිඩේ උඩ අපි දෙගොල්ලම එකතු වෙලා මේක පිළිබඳව සාකච්ඡා කරන්න ඕනේ මොකද්ද කරන්න කියලා. ඒ උඩ තමයි දෙවෙනි සාකච්ඡාව කැඳවන්නේ. දෙවෙනි සාකච්ඡාවේදී අපි බලනවා මොකද්ද තියෙන තත්ත්වය. එතෙන්දී ඇත්තටම මට තිබිච්ච වාර්ත මමයි උයන්ගොඩයි අපි දෙන්නම මේ කොළඹ තාක්ෂේරුව තිබෙට කිසිම අපිට බලයක් තිබුණේ නැහැ පහර දීමක් කරන්න තත්ත්වයක්. පිරිස් බලය හෝ ආයුධ බලය හෝ නැති.
කොහොම හරි මේක සාකච්ඡා කරාම දේශපාලන මේ එදා දෙවෙනිද සාකච්ඡාවේදී ලොකු අතුල තමයි කිව්වේ යා කෑ ගල්ලෙන් 1000ක් එවනවා සම්පූර්ණ සන්නද්ධය. ඒකින්ද කිසිම මේකක් වෙන්න ඕනේ නැහැ කියලා. ඒකට අනික් කට්ටිය සේරම වැටුණා. කොහොම හරි අපි අවසාන තීරණයක් ගත්තා. පස්වෙනිදා රෑ 11 මාරට පහර දෙන්න. එතකොට හැබැයි 4 ගහනවා වෙල්ල වායට එහෙම ගුණේ කොහොමද? නෑ පස්සෙන්දා ගහනකට ඒක පරමාර්ථය වුණේ රාජ්‍ය බලය අල්ලා ගැනීමම නෙවෙයි. අපි දැන් ගිහිල්ලා බිත්තියට හේතු වෙලා. දැන් අපි මොකද කරන්නේ? එක්කෝ අපි නැති වෙන්න ඕන. එහෙම නැත්නම් ගහන්න ඕන. මම කියන්නේ ඒ කාලේ අපි හිටපු මත ඒකයි. එතකොට දැන් ඒ උඩ තමයි පහර දීමේ තීරණය එන්නේ. නමුත් දැන් කොහොම හරි ඒ වෙනකොට ඊට පස්සේ 4 වෙනිදා උදේ 4:00 වගේ පහර දීමක් සිද්ධ වෙනවා. ඒ පහර දීම වෙන්න හේතුව හැටියට අපි පස්සේ දැනගන්නේ අනික් කණ්ඩායම තීරණයක් අරගෙන ඉඳලා තියෙනවා කලින් කොහොමද ගහන්න. කොහොමද ගහන්න. ඒ පහර දීම තීරණය තමයි ඒ අර 4 වෙනිදා උදේ 4:00 ඔය ගහපු මොන රගල ගහපු. දැන් අපිත් එක්ක ගනිපුද්දි එකට එකතු වෙලා තීරණය කිරීමේදී මේක වෙනස් වෙනවා. ඒ පණිවිඩය ගෙනියන්නේ එක්ක බැරිවීමක් මොකක් හරි ප්‍රශ්නයක් නිසා ඒ පණිවිඩය යන්නේ නැහැ. ඒ උඩ තමයි මේ පහර දීම සිද්ධ වෙන්නේ. ඒ පහර දීම නිසා විශාල අලාභයක් සිද්ධ වෙනවා. මොකද අවාසියක්. ඒ කියන්නේ එකක් අර එලිමන්ට් ඔෆ් සර්ප්‍රයිස් කියන එක සම්පූර්ණයෙන්ම නැති වෙනවා. ඒ කියන්නේ ඒ ගහපු ගාම කොළඹ සම්පූර්ණයෙන්ම ප්‍රධාන නගරවල පොලිසිය වලට ආරක්ෂාව සපයන්න හමුදාව එවනවා. ඊළඟට පිටින් ආපු සියලුම දෙනා නගරයෙන් ඉවත් කරනවා. හරි. මේ සෝදිසි කිරීම පටන් ගන්නවා තදී. ඒ උඩ ඒ කියන්නේ අර අපි බලාපොරොත්තු වෙච්ච ආකාරයේ විශේෂයෙන්ම අපේ මේ විප්ලවය සඳහා ගත යුතු මඟ කියන එකේදී අපි ඉදිරිපත් කරපු මතය තමයි ලංකාවේ මේ අරගලයක් සන්නද්ධ අරගලයක් ජයග්‍රහණය කරන්න නම් පැතිරිච්ච ආකාරයේ අරගලයක් කෙටි කාලීන අරගලයක් වෙන්න ඕන කියලා. මොකද ඒ තිබිච්ච ඓතිහාසික භූගෝලීය සාධක අනුව අපි ආපු නිගමනය. නමුත් ඒක අපිට කොහොමවත් කරන්න බැරුව යනවා. කොහොම නැතේ පහර දීමේදී බලාපොරොත්තු වෙන්නේ තමයි ආයුධ අරගෙන බහුව බහැලා පසු කාලීනව අපි මේ කියන්නේ අපි අපේ බලවේගයක් හැටියට අපි පවතින්න ඕන. සර්වයිව් වෙන්න ඕන. ඒ සර්වයිව් වීම තුළින් තමයි ආපහු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි සම්පූර්ණයෙන්ම සමුල ඝාතනය කර ඉන්දුනීසියාව වගේ වෙයි කියන එක. ඉතින් කොහොම හරි අවසානයේදී අපේ බලාපොරොත්තු ඉෂ්ට වෙන්නේ නැහැ. හැබැයි ඒකට බලපෑම තවත් සාධක තිබුණා. එකක් තමයි කියන්නේ දැන් එඩිසන් ගුණතිලක කියලා කෙනෙක් අහලා. ඒ ගඩාෆි. එයා ඇවිල්ලා ඒ කාලේ ශිෂ්‍යයෙක් හැටියට උතුරු කොළඹින් අපේ ව්‍යාපාරයට සම්බන්ධ වෙලා එයාට දැනගන්න ලැබෙනවා මේ පහර දීම ගැන. එයාගේ දෙමව්පියන්ට කියනවා ඒ දෙමව්පියන් පීඩේ ස්කූල් රත්න මහත්තයාට කියනවා පීඩේ ස්කූල් රත්න මහත්තයා ජයවර්ධන මහත්තයාට කියනවා ජයවර්ධන මහත්තයා ශ්‍රීමාවට දානවා. ඒ උඩ ඒ කියන්නේ මේ පහර දීමේ තොරතුරු ආණ්ඩුව සන්තක වෙනවා. ඉතින් ওই විදිහේ විශාල අවශ්‍යදායක තත්ත්වයන් අනිත් පැත්තෙන් ගත්තොත් ඒ කාලේ ඇත්තටම හමුදාව ඇතුලේ අපේ කණ්ඩායම් හිටියානේ. දැන් විශේෂයෙන් එයා ෆෝස් එකේ රග කණ්ඩායම සම්පූර්ණයෙන්ම අපිත් එක්ක හිටියේ ජනතා විමුක්ති පෙරමුණේ. එතකොට යුද හමුදාවේ කණ්ඩායමක් හිටියා. ඔය තැනටත් කැප්ටන් කුලරත්න ඊළඟ නාවික හමුදාවේ හිටියා. ඇතර මේ මට ඊයේ පෙරේද හම්බුණා අපිත් එක්ක හිරගෙදර නාවික හමුදාවේ හිටපු එක්කෙනෙකුගේ පුතෙක්. හරි මේ සේරම කට්ටිය පිළිබඳව යම්කිසි ආකාරයකින් ලීක් වෙනවා. ලීක් වෙලා මම හිතන අප්‍රේල් 3 වෙනිදා වෙනකොට විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගන්නවා. එතකොට මෙන්න මේ අවාසිදායක තත්ත්වයන් යටතේ තමයි අප්‍රේල් 5 වෙනිදා පහර දීම සිද්ධ වෙන්නේ. හැබැයි එහෙම වෙලා තියෙද්දිත් එල්පිටිය වගේ තැන්වල සති 3ක් ධර්මදාස් ජයසිංහ මහත්තයා සහෝදරයා විදුහල්පති කොටන් ආණ්ඩුව කියලා අපි ඒකට විහිළුවට රෝන් සහෝදරය දවසල කියන්නේ බලේ තියන් ගියා. ඔව්. එතකොට ඇත්තටම ඔය ප්‍රීමැචුවර් පහර දීම් සිදු නොවුණා නම් ඉතිහාසය වෙනස් වෙන්නත් සෑහෙන ඉඩකඩ තිබුණා. පක්ෂය ඇතුලේ සමගිය තිබුණා නම්, කට්ටිවාදය නොතිබුණා නම්. හැබැයි මම දකිනවා මොකක්ද ඔබේ මතේ ඔය කතාවම තමයි සිනාරියෝ එකම තමයි 77 83 දිගෑරෙන්නේ. 83 88 දිගෑරෙන්නේ. මර්ධනයෙන් බේරීමට ගන්න ක්‍රියාමාර්ග. හැබැයි බිත්තියට තල්ලු කිරීම. මම කියන්නේ ඒක අපි වෙනම කතා කරන්න ඕන. මේක ලොකු කතාවක්. මෙන්න මේ පසුබිම ඇතුලේ එතකොට ඊට පස්සේ පහර දෙනවා පරාජය වෙනවා. පරාජය වෙනවා අත්අඩංගුවට ගන්නවා. ගත්තාම එදා පහර දෙන්න ඕනේ කියපු සමහරු රජයේ සාක්ෂිකාරයෝ වෙනවා.
පරාජයක් ඇතුලේ එහෙම වෙනවා. හැබැයි මහනඩුවේ සැකකාරයෝ 42 හරි 3 හරි අයගෙන් ඔබ ඉතුරු වෙනවා. කෙලි සේනානායක ඉතුරු වෙනවා. ඒ වගේ 14ක් නේ ඉතුරුනේ. මට අද වගේ මතකයි ඔයගොල්ලෝ නිදහස් වෙලා ඇවිල්ලා නගර සභාවේදී තියපු රැස්වීමේ සහෝදරයනේ මුලසන හිටියේ. එතකොට රෝණ සහෝදරයා කියනවා දුකේදිත් සැපේදිත් එකට හිටපු ආදරණීය ලයනල් බෝපුගේ සහෝදරයා කියලා තමයි පටක් ගත්තේ මට මතකයි. ඒ තාමත් එතකොට මම දකින අනිත් දේ තමයි මට ඔබගෙන් අහන්න ඕනේ. පරාජයන් බිඳ වැටීම් තුල කොහොමත් මිනිස්සු දුර්මුඛ වෙනවා. මිනිස්සු අතහැරලා යනවා. ඒක ස්වභාවය. හැබැයි මේ පක්ෂය ආයි හදනවානේ. මට චුට්ටක් කියන්නකෝ හිරගෙවල් ඇතුලේ. මේ පරාජයෙන් පස්සේ මම දකින එක අඩුවක් තමයි ජවිපේ හුඟක් වෙලාවට පසු විපරම කරන්නේ. ඒක අදටත් වළංගු දෙයක්. ඒකයි මම මේ කියන්නේ. මොකද අපි එදා වේලා කනවා. ඒ කියන්නේ කාර්ය බහුලයි වැඩ කරනවා වංකයි පරිත්‍යාගශීලී බර අදිනවා. හැබැයි නැවතිලා කල්පනා කරන්නේ නැහැ. වාහනේ එලවනකොට වගේ දෙපැත්තේ තියෙන කන්නඩි දෙකෙන් බලන්නේ නැහැ. හැබැයි වැරදුනහම සාකච්ඡා වටයක් යනෝනේ. ඒතර මම පෞද්ගලික විශ්වාස කරන දෙයක් තමයි 71 ස්වයං විවේචනය මදි කියලා. ඒක මගේ පෞද්ගලික මතයක්. ඒක ඔබ තමයි මට එළිය දන්නේ. හැබැයි මේ මැද්දේ හිරගෙවල් ඇතුලේ නැවත සංවාදයක් ආවනේ. මට ඒ ගැන චුට්ටක් අපි මට නෙමෙයි ඇත්තටම මේ අලුත් පරම්පරාව. දැන් ඇත්තටම මම ওই මැගසින් බන්දානගරට අල්ලන් යන්න මම හිතන්නේ අප්‍රේල් මට මතක නැහැ මැද හරිය වෙන්න ඕනේ. ගෙනෙilla ඉතින් එතකොට සහෝදරු මාව දන්නවා. මාව කවුද කියලා රාජ් පොලිසියවත් කවුරුත් දන්නේ නැහැ. අපි ඉතින් ඒ අතරේ සාකච්ඡා පටන් ගන්නවා. ඒ කියන්නේ මොකද්ද වුනේ? පරාජයෙන් පස්සේ ලොකු අවුල් සහගත තත්ත්වයක් නේ. ඔය තත්ත්වය උඩ ඇත්තටම සාකච්ඡාවක් යනවා පන්තිපා ගැන. ඊළඟට පක්ෂයේ ක්‍රියාකාරීත්වය ගැන, ඊළඟට පක්ෂ නායකයෝ හැසිරෙන්නේ කොහොමද? ඔය වගේ නොඑක් සාකච්ඡාවල් යනවා. එතෙන්දි මම මතක් කරනවා අපේ මේ වික්ටයිවන් පොඩි අතුර ඒ කියන්නේ එතකොට අපි එක පැත්තේ හිටියේ අරගලෙට ඉස්සර වෙලා මේ පස්වෙනිදා පහර දෙන්න ඕන කියන දැඩි තීරණය හිටපු අය ගත්තම පොඩි අතුල එක්කෙනෙක් මා අතර සුසිල් වික්‍රම සහෝදරයා එක්කෙනෙක්. එතකොට ඔය වගේ තවත් කට්ටිය හිටියා. මම මේක පැත්තකට බර කරනව නෙවෙයි. නමුත් දෙපැත්තෙම අය හිටියා මේක පහර දීම් කරනවා. නමුත් හිරගෙදර ඇතුළට ගෙනියපු ගමන්ම ඊට පස්සේ සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත. ඒ කියන්නේ මේක අනිත් අයගේ පිට සම්පූර්ණයෙන්ම දාලා මේක මේගොල්ලෝ ගත්ත මේ නිසා විනාශ වෙච්ච එකක්. එහෙම කියලා මේ කරපු. මම මේ අතුරු කාරණයකට ඒක හරි ඔබ කියන්නේ ජයග්‍රහන්ට අයිතිකරුවන් බොහෝයි. පරාජයට. ඉතින් දැන් ඔය ඇතුලේ කරපු සාකච්ඡාවල ප්‍රතිඵලයක් හැටියට තමයි ඇත්තටම මම හිතන්නේ රෝණ සහෝදරයා ලිපියක් ලියලා තන ප්‍රශ්න 21කට පිළිතුරු කියලා. මම දන්නේ අද තාම ඒක ලිපිය නැහැ කොහෙද කියලා හොයාගන්න පුළුවන් නම් මොකක්ද වැදගත්. මොකද රෝණ සහෝදරයා ඒ දවස්වල දරපු අදහස් කරන දැනගන්න. දැන් ඇත්තටම හිරකඳවුරු විශ්වවිද්‍යාල බවට පත් වුණායි කියලානේ අපි කියන්නේ. මොකද දිගින් දිගට අධ්‍යයනය කරන්න, වෙනත් දේවල් කියවන්න, භාෂාවල් ඉගෙන ගන්න, අකුරු නොදන්න අයට අකුරු මේ කරවන්න ඒ සේනම අපි කරානේ. අපි මැදිහත් වෙලා ඒක කරා. එතකොට මේ අපි අනිත් එක එළියත් එක්ක සම්බන්ධ ගත්තේ. ඒ අතරේ පක්ෂය ගොඩනැගීමේ වැඩ කටයුතු අපි කළා. එක පැත්තකින් ඒ කියන්නේ අපි අතහැරලා දාපු ගියපු කොටස විශාලයි. අරගලයකින් පස්සේ අසාර්ථකුණාම ඒක සාමාන්‍යයෙන් බලාපොරොත්තු වෙන දෙයක්. නමුත් ඒකම අපි මං හිතන්නේ ඒ කරපු පක්ෂය ගොඩනගන්න කරපු වැඩ කොටස නිසා තමයි ආපහු කෙලින් කරන්න පුළුවන් වුණේ. ඒ කියන්නේ මේ පරමාර්ථයට කැපවෙච්ච මේ පරමාර්ථය ගැන බලාපොරොත්තු සහගතව වැඩ කරපු ඒක ගැන ඒක සෑහෙන එක්තරා සීමිත කොටසක් හිටියා. ඒ අයගේ වැඩ කටයුතු වල ඉදිරියට යාම ඊළඟට එළියේ සම්බන්ධ වෙලා මේ අපිත් එක්ක වැඩ කටයුතු කරපු සුළු කණ්ඩායමක් හිටියා. ඒගොල්ලන්ගේ වැඩ කටයුතුෙන් තමයි 77 වෙනකොට ආපහු මේක කෙලින් කරන්න පුළුවන් වෙන්නේ. මම ඒකට පොඩි එකතු කිරීම මට මතක් වෙනවා. මගේ තාත්තත් ඇතුළේ හිටියනේ 71 ම නුනට පස්සේ. ඒතර මට අද වගේ මතකයි අපේ ගෙදර තිබුණා ලෝක ගෝලයක්. ග්ලෝබ් එක හදලා. මේකේ අතින් ඇඳපු සිටියම මට අදත් අදහ ගන්න බෑ මුළු ලෝක. කෙඳි වලින් මුදු හැදුවා. කෙඳි වලින් පෙන්ඩන්ට් හැදුවා. මම ගාව අදත් තියෙනවා. මම මෙඩිකල් ෆැකල්ටි එකට තේරුණාම මට ඇතුලෙන් හදලා එවපු පෙන්ඩන්ට් එකක් මගේ නම දාලා පොත් ලිව්වා. මට මතකයි තාත්තා ඉංග්‍රීසි ඉගෙනුවා. හරි ඔය ඔබ කියන සේරම දේවල් වුණා. පක්ෂේ එළිය ඇතුලේ සම්බන්ධය. මම මහනඩුව බලන්න එන්නේ ඒක උඩ. ඉතින් මම කියන්නේ තහනම් ජවිපේ ඇතුලේ එළියේ වැඩ සිද්ධ වුණා. අදිෂ්ඨානශීලී මිනිස්සු. එතකොට මම අද විද්‍යාර්ථයෙක් විදිහෙන් දකින විදිහ තමයි කණ්ඩායමක් කියන්නේ න්‍යායචාරවරු.
විෂනරිස්ලා දැකුමක් සහිත අය ඉන්නවා. ඒ වගේම ක්‍රියාකාරීකයෝ ඉන්නවා. ඒ වගේම ප්‍රැග්මැටික් ප්‍රායෝගික මිනිස්සු ඉන්නවා. කණ්ඩායමක් කියන්නේ ඒක. ඔව්. ඒක ජවිපේ ඇතුලේ තිබ්බා. ඔව්. ඒක නිසා තමයි එළියට ගේන්නේ. ඒක ජවිපේ ඇතුලේ හැමදාම තිබ්බා. ඔව්. හරි. ඉතින් ඒවා ඇතුලේ මේ ඉතිහාසයේ සාධනීය නිෂේධනීය. අද අපි ආයෙ හැරිලා බැලුවොත් අපි නොකරන දේවල් තියෙනවා. මට ඔබගෙන් අවසාන වශයෙන් දැනගන්න ඕනේ. එදා ජවිපේ ඇතුලේ තිබුණු ජවිපේ ඇතුලේ දිගටම තිබුණ ඔබ මං හිටපු අපි ජීවත් වෙච්ච අපිට පෞද්ගලිකව අදත් තියෙන ඉස්සරහට ගෙනියන්න ඕන හොඳ ඇට්‍රිබියුට්ස් ලක්ෂණ. ඔව්. මම හිතන්නේ ප්‍රධානම දේ තමයි ඒ කියන්නේ Taman විශ්වාස කරන දේ පිළිබඳ නිර්වුල් භාවය. කියන්නේ පැහැදිලි අදහසක් තියෙනවා අපි බලාපොරොත්තු වෙන්නේ මේ දේ කියන්නේ. ඒක සඳහා තිබිච්ච කැපවීම, පරිත්‍යාගය, ඒක ධෛර්යය මේ ඒ කියන්නේ ජීවිත පරිත්‍යාග කරලා කට්ටිය ඒ පරමාර්ථ වෙනුවෙන් කැපුණේ. ඉතින් ඒක එක පැත්තක්. අනිත් පැත්තෙන් මම හිතන්නේ අර නිර්වුල් බව කියන එකෙන් මම අදහස් කරන්නේ මූලික වශයෙන් ගත්තම පක්ෂයේ නායකත්වය සහ පක්ෂයේ පහළ කොටස් ඒ සියලුම දෙනා එක මතයක එක අදහසකට ගේන එක. ඒක අපි කරේ ඇත්තටම මම හිතන්නේ අපි මොකක් හරි ප්‍රශ්නයක් මතුවුනාම ඒ ප්‍රශ්නය පිළිබඳව අපි සියලු දෙනා සාකච්ඡා කරනවා. පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ හැටියට හරි අපි මේ ව්‍යාපාරයේ කාලේ 21 කමිටුවේ හැටියට හරි අපි ඒවා සාකච්ඡා කරලා ඒ අදහස අපි පල්ලෙහාටම ගෙනියනවා. එතකොට මුළු කට්ටියම ඒ සම්පූර්ණ ඒක පිළිබඳ පැහැදිලි අදහසක ඉන්නවා. ඒක අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒක හරි ගස්සලා ඊට පස්සේ ගෙනියන්න පුළුවන්. ඒක විශාල බලවේගයක් වෙනවා ජනතාව අතරේ අදහස තහවුරු කරන්න. දැන් මම අද දකින්න දේ තමයි ඒක වෙන්නේ නැහැ. එක කොටසක් විතරක් මේක කතා කරනවා. නමුත් එක එක්කෙනා එක ඒවා කියනවා. ඊළඟට ලොකු අවුලක් තියෙනවා. පහළට යන්නේ නැහැ අදහස. සාමාන්‍ය ජනතාවට කොහොමවත් එන්නේ නැහැ. එතකොට මේ தত্ত্বය අපි අතර තිබුණේ නැහැ. අපි අතර තිබුණේ ඊට වඩා පැහැදිලි වැඩ කිරීමේ ශෛලියක් තිබුණා. ඒ උඩ අපි අදහසක් ඇති කරගත්තම අපි ඊළඟට අපේ සංවිධානාත්මක ශක්තිය යම් කිසි දෙයක් අපි ඒකට මුහුණ දෙන්න වුණාම අපි සංවිධානය තමයි පක්ෂ සංවිධානයක් හැටියට තමයි විරුද්ධ වෙන්නේ. එතකොට අපි රැට මුළු රටේම පෝස්ටර් ගහනවා. ඔව්. එතකොට දැන් එක නායකයාට විතරක් ප්‍රශ්න දෙන්න. දැන් රෝණ සහෝදරයාගේ විශේෂත්වයක් තිබ්බ. රෝණ සහෝදරයා කැපී පෙනුණා. ඒ කියන්නේ යා නායකයා හැටියට පක්ෂයේ. නමුත් ඒ නායකත්වය විතරක් නෙවෙයි මුළු සම්පූර්ණ සාමූහිකත්වයක් මෙතන තිබුණේ. අර සහෝදරයාගේ විදියට ඒක කට්ටියක් න්‍යායතාවය වෙන තවත් කට්ටියක් ප්‍රායෝගිකව තවත් කට්ටියක් ඒ සේරම ඒ සියලු දෙනා මේක සංවිධානයක් හැටියට තමයි මුහුණ දෙන්නේ. එතකොට ඒ தත්ත්වය අද මං හිතන්නේ දුර්වල වගේ තමයි මට පේන්නේ මේ. මේක නිෂේධනීය වේචනයක් නෙමෙයි කියලා මම විශ්වාස කරනවා. කවුරුත් ඒක නවර්ධන. මේක අපි වැරදි විදිහට තේරුම් ගන්නවා. මේ අපි මේ තියෙන අපි මේ බලේ ඉන්න ජාතික ධන බලවේගයේ ආණ්ඩුව අපි කියන ඒක ආරක්ෂා කරන්න ඕනේ. මොකද වෙනත් බලවේගයක් ඇත්තෙත් නෑ ඒක මේ ඒක වෙනුවට එන්න. මේ ආණ්ඩුව කරන සාධනීය වැඩ කොටස අපි අගය කරනවා. අපි මේකේ තියෙන දුර්වලකම් මොන හරි තියෙනවා නම් ඒවා හරි ගස්සගෙන ඉදිරියට ගෙනියන්න විතරයි අපිට ඕන. අපි වෙන මොකක්වත් බලාපොරොත්තු වෙන්නේ මේ පණිවිඩේ ජවිපෙට ජාතික ජන බලවේගයට වගේම බෙදුණු වමේ අනිත් සියලු දෙනාටත් අදාළයි කියලා තමයි මම විශ්වාස කරන්නේ. මොකද ජනතා ව්‍යාපාර කියන දේවල් බිම්ගත වෙන්නේ කාගෙත් හිතලු මත පමණක් නෙමෙයි. ඒක ක්‍රියාත්මක වෙන. එතකොට මට අද වගේ මතකයි රෝන් සහෝදරයා කියන පැන්ටිස් මල පොතේ අකුරක් දන්නති පැන්ටිස් සහෝදරයා හම්බන්තොට දිසාලේකම් වෙනවා. මිනිස්සු හැදුවා. ඒ මිනිස්සුන්ගේ අධ්‍යාපන සුදුසුකම් ඒව පස කළා ගත්තම පන්ති 5 කරනවා ඕන කෙනා. කටපාඩමේ ගිරව් නෙමෙයි. මේක තේරුම් අරන්. ඒක ඇතුලේ මම දැකපු සුවිශේෂත්වය තමයි එදා පූර්ණ කාලීනයා. එදා දිස්ත්‍රික් නායකයාව දේශපාලන වශයෙන් පෝෂණය කරලා මිනිස්සු විදියට හැදුවා. මම කියන දේ හරි කියලා නේ ඔබ හිතන්නේ. ඒකට ගොඩක් ක්‍රමවේද මට ඒ ගැන පොඩ්ඩක් කියන්න. මොකද ඉතිහාසයෙන් මම දකින අර කියන හොඳ ටික යන්න නම් අපි ඒවා වෙච්ච ක්‍රමයක් තේරුම් ගන්න ඕනේ. ඔව්. දැන් ඒ දවස්වල ඔය කියනවනේ කොක්කු ගහනවා කියලානේ පටන් ගන්න අපි. කොක් ගහන කියන එක මූලික වශයෙන් අදහස් කරන්නේ අපි ගිහිල්ලා කවුරු කෙනෙක් එක්ක කතා කරනකොට සමහරවිට අපි දන්න කෙනෙක් නෑදෑයෙක් එහෙම යාළුවෙක් එයාගේ තියෙන ප්‍රශ්නයක් අරගෙන තමයි අපි සාකච්ඡා පටන් ගන්න. ඒ ප්‍රශ්නය කියන්නේ එතකොට ඒ ප්‍රශ්නේ තියෙන සමාජ සම්බන්ධතාවය.
ඒක පැහැදිලි කරනවා. එතකොට එයාට හොඳට තේරෙනවා මේක. අපි අර හසින් දාන අදහසක් නෙවෙයි. ඒ තුලින් තමයි අපි යම් කිසි ආකාරයක යාව අපිත් එක්ක එකතු කරගෙන ඊට පස්සේ ක්‍රමානුකූලව ඒ අදහස් සංවර්ධනය කරලා ඉදිරියට ගෙනියන්නේ. ඒ අදහස් ඉදිරියට ගෙන යාමේදී ඒගොල්ලෝ ඉදිරිපත් කරන අදහසුත් අපි අරගන්නවා. එතන යන්නේ අර මේ කන්සල්ටටිව් ප්‍රොසෙස් එකක්. කියන්නේ අපි ද්විපාර්ශ්වික ඒකෙන් උකහා ගන්න දෙයක් තියෙනවා නම් අපි අපේ දේවල් නිවැරදි කරනවා. ඊළඟට ආයෙත් එක්කම ගෙනියනවා. ඕකම තමයි ඇත්තටම අර මම මුලින් කිව්වේ පන්ති පහ හරි ගස්සනකොට මුලින්ම මම හිතන රෝණ සහෝදරලා සංවර්ධන හඬ කියලා කියන්නේ මේ ඉඩම් සංවර්ධන දෙපාර්තමේන්තුවේ ඉන්න කාලේ ගිහිල්ලා ගොවියෝ හම්බ වෙලා කම්කරුවෝ හම්බ වෙලා කතා බහ කරලා ඒ තුලින් ඒ Taman දරපු නොඑක අදහස් ඒවා සංවර්ධනය කරලා ඒව තමයි ඉදිරියට ගෙනිහිල්ලා පන්ති පහ හැටියට යන්නේ. එතකොට මම හිතන්නේ අදත් ඊතු දේ ඒකයි කියලා මම අදහස් කරනවා. ඒ කියන්නේ ඒක අර මේ කලින් කිව්ව විදිහට ඉස්සරහට ගෙන යන්න ඕන දෙයක්. ඒ කියන්නේ අපි අපේ ඔළුවේ තියෙන පුළුවන් යම් කිසි අදහසක්. නමුත් ඒක ඇත්තටම හිතලුවක් විතරයිනේ. ඒක ක්‍රියාත්මක කරන්න පුළුවන්ද බැරිද කියන එක තීරණය වෙන්නේ ඒක සමාජයට යෙදුවම. එතකොට ඒකට අපි කරන්න ඕන දේ තමයි අපි ගිල් මිනිස්සුත් එක්ක කතා බහ කරන්න ඕන, මිනිස්සුන්ගේ අදහස් ගන්න ඕන, අපි සීමා වෙන්න නරකයි කොටුවක් ඇතුලේ. ඒ අදහස් අරගෙන ඒ සංකල්පණය තුලින් වඩා නිවැරදි අදහස ඉස්සරහට යන්න ඕන. ඉතින් මම හිතන්නේ අපි ඒක සෑහෙන සාර්ථකත්වයෙන් කළා කියලා. ඔව් පැහැදිලි ලෙසම. එතකොට කොක්කත් ආවට ගියට ගැහුවේ නැහැනේ. ඒ ගහපු මිනිහා සමාජ සංවේදී. සමාජ ආස්වාදයේ දකින්න පුළුවන්. මානව දයාවෙන් පිරිච්ච කලාවට සාහිත්‍යයට මම මේ ඔක්කොම කියන්නේ මේ දැන් එහෙම කියන් එනකොට මට මතක් වෙනවා රෝණ සොද්‍රමායක කියලා තියෙනවා. සංවර්ධන හඬ ගැහුවේ කාසල් වීදියේ තිබුණු ඉඩම් සංවර්ධන දෙපාර්තමේන්තුවේ වෘත්ති සමිතිය. ඩියගුණසේකර සහෝදරයයි ධනපාල සහෝදරයා ධනෝරිස්. ධනපාල සහෝදරයා කියන්නේ පක්ෂ අම්මා කියලා. එතකොට ධනෝරිස් සහෝදරයා තමයි වෘත්ති සමිතියේ සභාපති. රෝණ සොද්‍ර නුගේකොඩ ඉඳලා පයින් එනවා මෙතෙන්ට. ඔව්. පක්ෂය ආය හදනකොට ඔබ මේ විරසික මහත්තයාගේ ලීමෝල්ලේ ලී කොටන් උඩ බුදියනවා. ඔව්. එදා පූර්ණ කාලිනියා බයිසිකලේ යනවා, බස් එකේ යනවා. කන්න නැහැ අනිත් එක්කෙනාගේ ෂර්ට් එක අඳිනවා. මේවා මෙහෙමම දැනටත් එහෙමම වෙන්න ඕන කියලා හිතා. නෑ ඇත්තටම මේ කියන්නේ අද තියෙන තත්ත්වයේ එදා තිබිච්ච තත්ත්වයේ අපි මොන දීප ඒක සම්පූර්ණ වෙනස්. එදා තිබිච්ච තත්ත්වයට තමයි අපි ඒව කළේ. අපේ දුෂ්කරතාවයන් අපිට මොන දෙන වෙච්ච තත්ත්වයන් ඒ උඩ අපි අද එහෙම තත්ත්වයක් නෑ. අද ඇත්තටම මම හිතන්නේ සමාජයේ පන්ති ස්වභාවයම ගත්තත් ඒකත් විකාශනය වෙලානේ. එදා අපි කම්කරුවා ගොවියා කියලා හඳුන්වපු වඩට වඩා එක්තරා ආකාරයක වෙනස් ස්වරූපයක අය තමයි අද ඉන්නේ. එතකොට අද මේ ඒ කාලේ ගියා වගේ මේ බස් එකේ හොරා යන්න හරි එහෙම නැත්තම් මේ කන්නේ නැතුව ගිහිල්ලා නැත්තම් මේ කාගෙන් හරින්න මොකන්නේ එහෙම තත්ත්වයක් අද එහෙම අවශ්‍ය නැහැ. මොකද අද මේ ඊට වඩා වෙනස් තත්ත්වයකින් කටයුතු කරන්න පුළුවන්කම තියෙනවා. බොහෝ සහෝදර සහෝදරියන්ට යම් කිසි ආකාරයක පැවැත්මක් තියෙනවා. ඒ උඩ මම හිතන්නේ එදා පැවතිච්චට වඩා බොහොම වෙනස් ආකාරයෙන් අද කටයුතු කරන්න පුළුවන්. එහෙම කටයුතු කරෙන්න ඕනේ. එහෙම නැත්නම් අදත් ගියොත් අපි නිකන් අර මේ අඳින්න මේ වරහැල්ලක් වගේ අඳගෙන ඊළඟට මේ ගිහිල්ලා මේ හොරයන් ගියොත් ඒක සම්පූර්ණ ප්‍රතික්ෂේප කිරීමක් වෙයි මම හිතන්නේ. නේ එදා තිබිච්ච තත්ත්වය අද ඒ විදිහට ක්‍රම කරන්න. ඔබ කියන දේ සහ එදා ජවිපේ දිහා අපසරලා බැලුවාම ජවිපේ ඇතුළේ උපසංස්කෘතියක් තිබ්බා. එතකොට මම දකින්නේ ආණ්ඩු බලයට එනවා එකපාරයි වැඩිමුණොත් දෙපාරයි. ඒවා බලෙන් යනවා. මොකද ඒකට හේතුව ඒ දේශපාලන පක්ෂ ඇතුලේ දිගට පවතින දේශපාලන සංස්කෘතිය උපසංස්කෘතිය සමාජගත වීම ඒක තිබුණේ නැහැ. ඒවත් එක තමයි මේ සිද්ධ වෙන්නේ. ඒතර පුද්ගලයෝ වෙන්න යන්න පුළුවන්. ඔබ එදා ප්‍රධාන ලේකම් වෙලා හිටිය අද ඉන්න වෙන කෙනෙක්. නමුත් ඒ දේශපාලන හඬ අඩු වැඩි මට්ටමින් බෙදීම් ඇතුලේ හරි මම තදින් විශ්වාස කරන දෙයක් තමයි පරම්පරා දෙකක් තුනක් බිම හැදුවා. පිට්ටනිය හැදුවා. එදා චුකී කිව්වා වගේ. අද ඒ බිමේ වෙන අය සාර්ථක ලෙස ජයග්‍රහණ කරා යනවා. අපිට බැරි වුණා. මේක දිගුවක් විදිහට මම දකින්නේ. ඒක නිසා ඔබට දෙන්න තියෙන පණිවිඩය මම මේක හරි විවෘතව කතා කරනවා. ඒ කියන්නේ කිසි කෙනෙකුට ද්වේෂ සහගතව නෙමෙයි. මේක උරුමෙ ඉල්ලනවත් නෙමෙයි.
හැබැයි මේක ඕපපාතිකව බිහිවෙච්ච එකක් නෙමෙයි. ඒක නිසා අද ව්‍යාපාරය ඇතුලේ ඉන්න අයටත් සදාචාරාත්මක වගකීමක් යුතුයකමක් තියෙනවා. මේ ඉතිහාසය හොඳින් හදාරන්න. ඒකේ හොඳ ටික ගන්න. ඒකේ නිෂේධන ටික අයින් කරන්න. එදා කරපු දේ ඊට වැඩිය හොඳට. මොකද හිතෙන්නේ? නෑ මම හිතන්නේ ඒක ඉතාමත් වැදගත් දෙයක්. මොකද එදා තිබිච්ච යහපත් දේවල් අද ඒ විදිහටම ගෙනිච්චේ නැත්නම් ඉදිරියට පැවැත්මක් නැහැ. ඒක අපි තේරුම් ගන්න ඕන පළවෙනි දේ. එදා අපි කලින් කතා කරපු විදිහට කැපවීම, ධෛර්යය, පරිත්‍යාගය, සියලුම දේවල් තමන්ගේ ඔබට හිතන එක. සාමූහිකත්වය. අපි පෞද්ගලිකව නෙවෙයි. අර කියන්නේ ඒ දවස්වල කියනවා අලි ඔලුව කියලා. ඒ කියන්නේ මිනිස්සු වෙනම තමන් සියල්ල දත් කියලා හිතුවොත් ඒක කරෙන්නේ නැහැ. එහෙම නෙවෙයි අපි මිනිස්සුත් එක්ක කතා බහ කරලා මිනිස්සුත් එක්ක සුහදව චාම් විදියට මිනිස්සුත් එක්ක ජීවත් වෙන්න. නිර්හංකාරව නේ. ඒ දේවල් ඉදිරියට ගෙන යා යුතු දෙයක්. ඒවා සේරම දේවල් ගෙන යන යුතු ලක්ෂණ. අනිත් පැත්තෙන් ගත්තම මේ අපි මුළු සංවිධානය පුරාම ඒකීය ආකාරයේ හඬක් පවත්වා ගන්න එක. මොකද අද මේ තියෙන ප්‍රධාන දෙයක් තමයි මම දකින දුර්වලකම ඒ පණිවිඩ හොමාරුව නැති එක. උඩ තට්ටුවේ ඉඳ පහළට ඊළඟට සංවිධානය ඇතුලේ ඉන්නවා නම් වෙන විවිධ කොටස් ඒ අය අතරේ ඒ පණිවිඩ හොමාරුව ඒක හරියට පවත්වාගෙන එක පණිවිඩයක් දෙන්න සමාජයට. එක පණිවිඩයක් ගෙනියන්න. ඒක මම හිතන්නේ ඔබ කියන්නේ නිවේදනය. එදා ජවිපෙට සාපරාධී මඩ ගැහිම් පුද්ගලයන්ට සහ පක්ෂයට තිබුණා. ඒවත් තිබුණා. ඒවත් දිගට එතකොට ඒවා අපි එදා කොහොමද පරාජය කරේ? හැකි විදිහේ. ඔව්. සමාජ ක්‍රම මට අද වගේ මතකයි. මට හරියට මම පත්‍රය හොයාගන්න බැරි වුණා. මේ දිනේ ප්ලකැඩ් එකක් ගෙනිච්ච කියලා එකක් දැම්මා 55ට වැඩි සියලු දෙනා මරණවායි කියලා බලයට ආවම. ඒක සම්පූර්ණ. හැබැයි ඒක විශ්වාස කරපු මිනිස්සු හිටියා. ගොබෙස්ලා හැදුනේ හිට්ලර්ලා හම්බෙන්නේ නෙමෙයිනේ. බොරුව කියලා. එතකොට අනාගතය ස්ථාවරව හදන්න ඕන දේශපාලන ව්‍යාපාරික මම දකින විදිහට තියෙන්න ඕන අත්‍යවශ්‍ය සාධකයක් තමයි sannivedanaය. අපි එක පැත්තකින් හිතුවොත් අනේ ඔය කියන දෙයක් එකෙක් ඕන දෙයක් කියපු දෙන් කියලා හිටියොත් ඒක හරියන්නේ නැහැ. මොකද බොරු කියලා ඇත්ත වෙනවා. මම කියන්නේ මේක සියලුම තැන් වලට අදාළ දෙයක්. එතකොට ඒ sannivedanaය වැදගත්. ඒ බද්ධ වීම වැදගත්. ඒ වගේම මට අද වගේ මතක් වෙනවා නිහතමානීකම. අනිත් මනුස්සයට සවන් දීම. එකඟ වීමම නෙමෙයි. ඔව්. සවන් දෙනවා. එතකොට දැන් ඔබට මේසරේ ඇවිල්ලා ගිය ගමන් තුලයි මම කාලයක් වැඩි කලක් ඉන්නකේ මට අපි දැක්ක මේසරෙත් විශේෂ සහෝදරත්වය කියන එක. ඒ සමහර අය දේශපාලනේ ඇත්තෙම නැහැ. ඔබට සමහර අය හම්බුණා මහනඩුවේ අවුරුදු 50කට පස්සේ. හැබැයි ඒ සහෝදරත්වයේ උණුසුම් භාවය, ඒ බැඳීම විවිධ දේශපාලන. මම කියන්නේ මේ වගේ පෞද්ගලික ගතිගුණ කොයිතරම් වැදගත් වෙනවද උස්නායකයෝ හදන්න. ඒක මම හිතන්නේ ප්‍රධානම මේ ලක්ෂණයක් නේ. බොහෝ වෙලාවට ව්‍යාපාර විනාශ වෙලා යන්නේ ඕක නැතිකමෙන්. ඒ කියන්නේ සියල්ල දත් කියලා හිතාගෙන අපි අනික් කට්ටියත් එක්ක කතා බහ කරන්නේ නැහැ. අපේ අදහස දානවා එච්චරයි කියලා. එහෙම වුණාම සම්පූර්ණයෙන්ම අර සමාජයෙන් වෙන් වෙලා කොන් වෙලා නතර වෙනකම්ම දන්නේ නැහැ උනේ මොකද්ද කියලා. ඉතින් ඒ தත්ත්වය වළක්වා ගන්න ඕනේ කියලායි මම හිතන්නේ. ඔබ හිතන්නේ නැද්ද දැන් ඇයි අපි මර්ධනය ඇතුලේ දේවල් රැක්කේ? ඒ රැක්කේ අර බැඳීම. හරි තිබිච්ච සුහදකම සහෝදරත්වය ලෙන්ගතුකම ඒ සහ ඒ පක්ෂය අරමුණ. ඔව්. ඒක මොනම නැත්තම් 60000ක්. කමල බන්දු බද්දේ ගමනේ. ඔව්. දැත්ති කියතෙන් කපන කොටත් විප්ලවයට ජය වේවා කියලා මරුනේ. ඔව්. මං කියන්නේ මේවා මේ අඩුවෙන් තක්සේරු කරන්න බෑ. ඒක මෝඩකම නෙමෙයි. ඔව්. ඉතින් ඒක නිසා මම කියන්නේ මට ඇත්තටම ඔබෙන් වුමනා වුණෙත් මම උත්සාහ දරන්නෙත් අපි මේ පණිවිඩය අනාගත පරම්පරාවට දෙන්න ඕන. අපේ දෙමව්පියන් අපිට වඩා දුක් විඳා. ඊට අඩුවෙන් අපි දුක් විඳා. අපේ අනාගත පරම්පරාව ඒ දුක බොහොම අඩුයි. හැබැයි අපේ අර අක්මුල් ඒ දීර්ඝ ඉතිහාසය අපි අමතක කරොත් ජාතියක් වශයෙන් උත්. ඒක නිසා තමයි මේ කතාව වැදගත් වෙන්නේ. අපිට තව කතා ගොඩාක් තියෙනවා. අපි දැනට මේ වටේ නවත්තමු.